දැන් අපි දැන් බලමු එහෙනම් මේ අංක 4 කියන නිබන්ධනය කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා. බලන්න. මේකේ තියෙන්නේ මේ වගේ කවියක් ආශ්‍රයෙන් නේද ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. අපි බලමු ඒකට පිළිතුරක් සපයගන්නේ කොහොමද කියලා. මිනිමුතු කහවණු සම්පත් ගෙන දෙයි ජල උල්පත් මහ පොළවෙන් මතුවේ. දැව දඬු රන්පස මතු පිට පැලවෙයි මේ පින්බිම සුරැකුම යුතුයකම වේ. බලන්න මේකේ සරල කවියක්. මිනිමුතු මිනි කියන්නේ මැණික් කියන අදහස. මුතු කියන්නේ මුතු. මැණික් නම් ලැබෙන්නේ පොළවෙන් නේද? මැණික් ලැබෙන්නේ අපිට පොළවෙන්. මුතු ලැබෙන්නේ කොහමද එහෙනම්? මුතු ලැබෙන්නේ අපට මුතු බෙල්ලගෙන් නේද? මුතු ලැබෙන්නේ මුතු බෙල්ලගෙන්. හරි කාට හරි කියන්න පුළුවන්ද මුතු බෙල්ලන් බහුලවම ඉන්න මුහුදු තීරය මොකක්ද කියලා ලංකාවේ? මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධ මුහුදු තීරය. ලියා ගන්න පුතේ ඔක. කවුරු ලියා ගන්න ඕන? අර අමතර දැනුම ලියන පොතේ ලියා ගන්න ඕන. මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධ මුහුදු තීරය. කවුරුද දන්නවද? කවුරු ලියා ගන්න මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධ මුහුදු තීරය? දන්න කෙනෙක් ඉන්නවද උස්සලා කියන්න? වාසිත් දන්නවද පුතේ? ඔව් සර්. ඔව් කියන්න බෑ. මීගමුව. මීගමුව නෙවෙයි. සර් ඔව් උණවටුවද? උණවටුවත් නෙවෙයි. සර් ඔව් පයාගල. අයාගලත් නෙවෙයි. සර් ඔව් ගාල්ලද? ගාල්ලත් නෙවෙයි. දැන් ඔක්කොම ටික කියලා නේද? නේ මුතු ලියා ගන්නද මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධ මුහුදු තීරයේ තියෙන හලාවත පුතේ. හොඳ හලාවත මුහුදු තීරයේ තමයි මුතු බෙල්ලන් බහුලව ඉන්නේ. ඒ නිසා පොඩි මතක තියාගන්න හලාවත කියන ප්‍රදේශය තමයි මුහුදු තීරය තමයි මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධ. හරි. මිනිමුතු කහවණු කියන්නේ පුතේ රත්තරන්. සම්පත් ගෙන දෙයි මේ වගේ වටිනා දේවල් අපට ගෙනත් දෙනවලු. ජල උල්පත් මහ පොළවෙන් මතුවේ. ඒ කියන්නේ මේ පොළොව තලයෙන් ජලය මතුවෙනවා. දැව දඬු රන්පස මතු පිට පැලවේ. ඒ කියන්නේ දැව දඬු ලී කොටස් නේද? දැව දඬු කියන්නේ ලී වල කොටස්නේ. මේ රන්පස මේ බිබේ පැලවෙනවලු. මේ පස් මත පැලවෙනවා. මේ පින්බිම කියන්නේ මේ පුණ්‍ය භූමිය සුරකුම කියන්නේ රැක ගැනීම අපගේ යුතුයකමයි. නැත්නම් අපගේ වගකීමක්. මේ කියන්නේ අපේ රට ගැන. අපේ රටේ මැණික් තියනවලු, මුතු තියනවලු, කහවණු රත්තරන් තියනවලු වගේ ගොඩක් දේවල් අපේ රට තියනවලු. ඒ වගේම ජල උල්පත්. ජලයෙන් අපේ රට පොහොසත්තු. දවදඩු රන්පත් මේ පොළොව තලයේ ඕනම දෙයක් පැලවෙනවලු. ඒ නිසා මේක අපි රැක ගන්න ඕනේ කියලා තමයි මේ කුඩා පේලි හතරෙන් අපිට කියලා තියෙන්නේ. හරි. කවියේ යෙදී ඇති විශේෂණ පදයක් සොයා ලියන්න. අපි කීප වතාවක්ම කිව්ව නේද විශේෂණ පදයක් කියන්නේ නාම පදයක්, හරි ක්‍රියාපදයක් හරි විස්තර කරන පදයක්. හැබැයි මේක ලියනකොට අපි ඊ타ත්ම පැහැදිලිවම විශේෂණ පදේ ලියවෙන්න ඕන. දැන් මෙතන විශේෂණ පද විදියට ගන්න හොඳම පදයක් තමයි නේද මෙන්න මේ පදය. හොඳින් බලාගන්න. මේ ගොඩක් විදිහට උල්පත් කියන්නේ නාම පදයක්. මොන උල්පත්ද? ජල උල්පත්. මෙන්න මේ ජල කියන එක විශේෂණ පදයකට වඩාත්ම උපයුක්තයි. පොළවෙන් කියන්නේ නාම පදයක්. ඒතර මහ කියන්නේ මහ පොළවෙන්. මහ කියන්නේ විශේෂණ පදයක්. නාම විශේෂණ පදයක්. ඊට පස්සේ සුරකුම මොකද්ද සුරකන්නේද? පින්බිම. එහෙනම් පින්බිම කියන එකත් විශේෂණ පදයක්. නමුත් මේකෙන් වඩාත්ම හොඳම උත්තර දෙක විදිහට සලකන්න පුළුවන් පුතේ ජල සහ මහ කියන එකයි. ඒකෙනුත් වඩාත්ම හොඳයි ජල කියන එක ලිව්වොත්.
එහෙනම් ඔයාලා ලියා ගන්න පුතේ නේද? ඊ타ත්ම විශේෂණ පදයේ පැහැදිලිව පේන්න තියෙන පදය තමයි ජල කියන එක. ඒක තමයි වඩාත්ම නිවැරදිව පිළිතුර. ජල. දැව යන්නට සමානාර්ථ පදයක් ලියන්න. දැව. එතකොට මේක අපිට කවියෙන් ලියනවද අපි වෙනම ලියනවද කියලා හිතා ගන්න පුළුවන් මේ දැව කියන පදය මේකේ තියෙද කියලා බලන්න. මේකේ තියෙනුනේ දැව කියන පදේ. එහෙනම් අපි ලියන්න ඕනේ දැව කියන එකට කවියෙන් අරගෙන ඉන්නේ අපි දන්නේ. දැව කියන එකට මොකද්ද පුතේ සමාන පදයක්? ලී. දැව කියන්නේ ලී. නැත්නම් දර කිව්වන් ලකුණු දෙනවා. හරි. දැව කොටන් ලී කොටන්. හරි. අතීතයේදී මුදල් සඳහා භාවිතා කළ වචනය කුමක්ද? අපි දන්නවා මුල් කාලෙදිම නේද මුදල් මුදල් කියලා දෙයක් තිබුණේ නැහැ. මුල් කාලේ තිබුණේ නේද භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කරන ස්වරූපයක් නේද? ඒ කියන්නේ එක්කෙනෙකුගේ කාව තියෙන කෙසෙල් කියලා දීලා වෙනත් කෙනෙකුගෙන් දින හාල් ගන්නවා. නමුත් පසු කාලීනව ඔය කරන්න බැරි නිසා නේද ඔය විවිධ වටිනා ලෝහ වර්ග භාවිතා කරා මුදල් වෙනුවට. අන්න ඒ එක ලෝහ වර්ගයක් තමයි පුතේ රත්තරන්. එහෙනම් මෙතන අතීතයේ මුදල් ලෙස භාවිතා කළ වචනය කුමක්ද? කහවණු. උත්තරය කහවණු. 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 වනාන්තර විනාශය නිසා ශ්‍රීක්‍රේන් අඩු වී යන සම්පතක් පිළිබඳව ඡේදයේ දැක්වේ. ඒ කුමක්ද? ඒක තමයි මොකද්ද? ජල උල්පත් නේද? ජල උල්පත්. වනාන්තර විනාශයත් එක්ක ශ්‍රීක්‍රේන් අඩු වෙලා යන්නේ අපේ රටේ ජල උල්පත්. ඔයාලට ඒක මේ ජල උල්පත්. ජල උල්පත්. ඊළඟට පුණ්‍ය භූමිය යන්නේ අදහස දෙන පදයක් මත පුණ්‍ය භූමිය. පුණ්‍ය භූමිය කියන්නේ පින්බිම කියන එක නේද? එහෙනම් උත්තරය පින්බිම. පුණ්‍ය භූමිය කියන එක අදහස දෙන්නේ පින්බිම කියන එකෙන් මෙතන. පින්බිම. පුතා සටහන් කරගන්න මේ දේවල්. හරි. ඊළඟට අපි ඊළඟ එකේ බලමු. මෙහි මෙහි අපගේ යුතුයකම ලෙස සැලකෙන්නේ කුමක්ද? මෙහි අපේගේ යුතුයකම ලෙස සැලකෙන්නේ කුමක්ද? අන්න එතන බලන්න ඉඩකඩ ප්‍රමාණය ගැන. සාමාන්‍යයෙන් පේලි එකමාරක් වගේ තියෙන නේද? එකයි කාලක් වගේ තියෙනවා. අපි එනකොට උත්තරේ සකස් කරනකොට මෙන්න මේ ඉඩ ප්‍රමාණය පිළිබඳව සලකලා බලලා තමයි උත්තරය සකස් කරන්න ඕන. මොකද්ද මේ අපගේ යුතුයකම ලෙස සැලකෙන්නේ මේ පින්බිම සුරැකුම යුතුයකම වේ. ඒ කියන්නේ සරලව කිව්වොත් නේද මේකේ අදහස මෙම අපේ මෙම පින්බිම රැක ගැනීම කියන එකයි මේකේ අපි ලියවෙන්න ඕනේ පුතේ නේද? මේ පින්බිම රැක ගැනීම. එහෙනම් ලියා ගන්න මෙම රැක ගැනීම තමයි අපේ යුතුයකම වෙන්නේ. හරි. මේ සඳහන් වටිනා සම්පත් මොනවාද? මේ සඳහන් වටිනා සම්පත් මොනවද? මිනි, මුතු, කහවණු. එහෙනම් මෙතන ලියන්න මිනි, මුතු, කහවණු. මිනි කමාවක් දාලා ලියන බෑ වඩා හොඳ වෙන්නේ පුතේ වන්ට. කමාවක් දාලා ලියන්න මිනි, මුතු, කහවණු. කහවණු.
අපි අංක 8 ප්‍රශ්නය බලමු. මිනිමුතු කහවණු. අංක 8. හරි. මේ වටය හරි. පොළවේ ඇති සරු බව කියවෙන කවි පදය කුමක්ද? අපි දන්න පොළවේ ඇති සරු බව කියන කවි පදය වෙන්නේ දැව දඩු රන්පස මතු පිට පැලවේ. මොකද්ද? එහෙනම් දැව දඩු රන්පස මතු පිට පැලවේ. මෙන්න මේ කොටස ලියන්න ඕනේ. කවි පදය කිව්වම සමස්ත පදේම ලියන්න. දැව දඩු රන්පස මතු පිට පැලවේ. කිසිදු අකුරක් වරද්දක් නැතුව මේ විදිහටම ලියවෙන්න ඕනේ. එකදු අකුරක්වත් වෙනස් කරන්න නැතුව දැව දඩු රන්පස මතු පිට පැලවේ කියන මෙන්න මේ කොටස ඒ විදිහටම අතන ලියන්න කිසිදු වෙනසක් නොකර. කවි පදය ලියන්න දෙනකොට අපට එකතු කිරීමක් කරන්න බෑ පුතෝ. හරිද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මිනිමුතු යන්නේ තේරුම ලියන්න. මිනිමුතු කියන එකේ තේරුම පුතේ වෙන්නේ මිනිමුතු කියන එකේ තේරුම මැණික්ද මුතුද කියන එක. මැණික්ද මුතුද. ඒක ලියන්න පුතේ. මැණික්ද මුතුද. මිනිමුතු කියන එකේ අදහස වෙන්නේ ඒක. මැණික්ද මුතුද. යුගල පදයක් අපි වෙන් කරලා අදහස ලියන්නේ එහෙමයි. මැණික්ද මුතුද. ද අකුර තියෙන්න ඕන. ඊළඟට වීමක් හඳුන්වන ක්‍රියාපද දෙකක් පද දෙකක් ලියන්න. වීමක් හඳුන්වන ක්‍රියාපද දෙකක්. වීමක් හඳුන්වන ක්‍රියාපද කියලා කියන්නේ ඉබේ වෙන දේවල් නේද? අපි දන්න කිරීමක් වීමක් ඉබේ වෙන දේවල් හඳුන්වන ක්‍රියාපද. බලමු මේක ඉබේ වෙන. බලන්න. එකක් තමයි මතුවේ. පැලවේ. බලන්න මතුවේ කියන එකයි පැලවේ කියන එකයි කවුරුවත් කරන්නේ නැහැ. ඉබේ සිදුවන දේවල්. එහෙනම් මෙන්න මේ දෙක ගන්න මතුවේයි පැලවේයි කියන එක ඉරිදුර විදිහට සකස් කරගන්න. මතුවේයි පැලවේයි. මතුවේයි පැලවේයි කියන එක ගන්න. පැහැදිලිද? මෙන්න මේ පැලවේයි මතුවේයි. සර් ගෙන දෙයි බැරිද? කියන දේ ඉගෙන ගන්නත් පුළුවන් පුතේ. ඒකත් නිවැරදි. ඒකත් නිවැරදි. හැබැයි ගෙන දෙයි කියන එක මෙතෙන්ට විතරයි නිවැරදි වෙන්නේ පුතේ නේද? සාමාන්‍යයෙන් තාත්තා අපට කෑම ගෙන දෙයි කිව්වොත් එතෙන්ට ගැලපෙන්නේ නැහැ. නමුත් මෙතනත් ඒක නිවැරදි පිළිතුරක් කියලා ගන්න පුළුවන්. මතුවේ පැලවේගෙන යන්න පුළුවන් පුතේ. හරිද? අපි එන ඊළඟ කොටස බලමු. මේ ඔක්කොම මතක තියාගෙන ඉඳලා පහත ගැටලුවක් આવොත් මගෙන් අහන්න. හරිද? හරි. එහෙනම් හරි. පහත ආත්මෝපදේශවල හිස්තැන් සම්පූර්ණ කරන්න. නේද? පස්තා පිරුලක් කියන්නේ ආත්මෝපදේශයක් කියන්නේ එකම එකයි. කෙරෙන කාර්ය වෙන්නේ සමාජයට ආදර්ශයක් ලබා දීම. පස්තා පිරුලක ආත්මෝපදේශ. නමුත් මේ දෙක අතර වෙනස තමයි පුතේ නේද? පස්තා පිරුලක අගට මෙන්සේ වගේ වැඩි බදු පද තියෙන. පස්තා පිරුලක් සහ ආත්මෝපදේශයක් හඳුනගන්නේ පස්තා පිරුලක් අවසානයේ තියෙනවා මෙන්න මේ පද ටික තියෙන පස්තා පිරුලක් අවසානයේ මෙන් සේ වගේ වැනි බඳු. ඔන්න ඔය වගේ පද තියෙනවා. කොහොම ගහට කරිවිල වැල ගියා වගේ නේද? ඒ වගේ තියෙනව නේද?
අන්න ඒ වගේ පද දියනම් අපි ඒකට කියන පස්තා පිරුළු කියලා. එහෙම නැති එකට කියන පුතේ අපි ආත්මෝපදේශ කියලා. එහෙනම් අපි බලමු අපිට මේ තියෙන පුතේ මේ ටික නම් ගුරුවත් පොතේ තියෙන ටිකක් මම මෙතන දැම්මේ. ඔයාලා අපේ පෙළ පොතේ තියෙන. මේ ගුරුවත් පොතේ තියෙන කාරණා ටිකක් තමයි මේ දැම්මේ. හරි. එහෙනම් බලන්න උගතමනා මතු රැගෙන. මොකද උගතමනා ශිල්පයමයි මතු රැගෙනවා. ඕනම දන්නවත් ඇති. උගතමනා ශිල්පයමයි මතු රැගෙන. ඒක අදහස වෙන්නේ උගත් දෙය Tamanගේ පිහිටට එනවයි කියන එකයි. උගත් දෙය Tamanගේ ආරක්ෂාවට හේතු වෙනවා. නෑ ඒව ලියන්න ඕනේ නෑ. ඒකේ තේරුම් එක්ක තව ටිකක් මම හදලා තියෙන පොතේ. ඔය ආත්මෝපදේශ වල තේරුම් එක්ක තව ටිකක් හදලා තියෙනවා. ඒ තේරුම් අපි ඒ ටික සාකච්ඡා කරන්න පුළුවන්. දැනට මේක විතර ලියා ගන්න. කාලය රන්නා සමානය. කාලය රන්නා සමානය. ඊපස්සේ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. අවවාදයට වඩා ආදර්ශය උතුම්. මොකද මේකේ තේරුම? මම කියනවට වඩා හොඳයි ඒක කරලා පෙන්නන එක නේද? උදාහරණයක් විදියට සමහර කට්ටිය දුම්පානය කරන කට්ටිය තමන්ගේ වෙන කට්ටියට කියන දුම්පානය කරන්න එපයි කියලා. ඊට වඩා හොඳයි ඒක තමනුත් දුම්පානය නොකර ඒක කරන්න එපයි කියනවා නම් වඩා හොඳයි කියන අදහසයි ඔය අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන්නේ. ආදර්ශය උතුම් වේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ. අපි ඊළඟට බලමු උඩ පැන්නොත් බිම වැටේ. උඩ පැන්නොත් බිම වැටේ. මොකද්ද සර්? මම ලියන්න උඩ පැන්නොත් බිම වැටේ. මේක බොහෝ විට භාවිතා කරන්නේ ඔය අහංකාරකම තියෙන කට්ටියට තමයි මේ වචනේ බොහෝ විට කියන්නේ පුතේ උඩ පැන්නොත් බිම වැටේ කියලා. ඒ කියන්නේ යමක් ලැබුවට පස්සේ හරි මොකක් හරි නේද Tamanට විශේෂ දෙයක් ලැබුණාට පස්සේ Taman සාමාන්‍ය නේද වෙනත් කටේ ඉස්සරහ කැපී පෙනෙන්න යනවා. ඒ වුණාට පස්සේ Tamanට හානියකුත් වෙන්න පුළුවන් කියන එකයි ඔය කියවෙන්නේ. මේ කෙනෙකුගේ අහංකාරකම නැති කරන්න වගේ තමයි ওই වචනේ අපි භාවිතා කරන්නේ. මේ පිටුල පස්තාවල භාවිතා කරන්නේ. පෙරලෙන ගලේ පාසි නොබැදී. පාසි කියන්නේ පුතේ කුඩා වැල් జాතියක් නේද? ඔතන පෙරලෙන ගලේ පාසි නොබැදී කියන එක බොහෝ විට අර්ථවත් වෙන්නේ නේද? අර අලුත් වෙන නේද? අලුත් වෙන කෙනා ගාව නේද? ජීවිතේ හැමතිස්සෙම අලුත් වෙන්න ඕනේ කියන අදහස තමයි උතන තියෙන්නේ. එතකොට අර පරණ දේවල් ඉතුරු වෙන්නේ නැහැ කියන අදහසයි. පිරුණු කලේ දිය නොසැලේ. පිරුණු කලේ දිය නොසැලේ. ඒ කියන්නේ හොඳ බුද්ධියෙන් වැඩි කට්ටියම වැඩි ඔය කතා කරන්න හරි මේ යන්නේ නැහැ නේද? Taman නිස්සද්දව ඉන්න. නමුත් පිළිච්ච නැති කලේ තමයි වතුර හෙල්ලෙන්නේ නේද? ඒ කියන්නේ ඉගෙනගෙන නැති බුද්ධිමත් නැති කට්ටිය නිකන් සුරන් කෑ ගන්නවා. අන්න ඒකයි ඔය කියන කතාව උදේ. ගින්නක් නැතිව දුමක් නොනගී. ඒ කියන්නේ ඕනම දෙයකට හේතුවක් තියෙනවයි කියන එක. ගින්නක් නොමැතිව නැතුව දුමක් නොනගී. දුම කියන්නේ දුම් කියන එකයි. ගින්නක් නොමැතිව දුමක් නොනගී. මේ ටික පොඩ්ඩක් බලා ගන්න. මේ ගුරුවත් පොතේ තියෙන කොටස් ටික තමයි මේ තුනේ සියලුම දේවල් ගුරුවත් පොතේ තියෙන පොතේ.
අපිට ඒකෙන් බොහෝ දුර ප්‍රශ්න හැදෙන්නේ. ඒ නිසා මේකේ මේ වගේ දෙයක් එන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. බලන්න. පහත දී ඇති ප්‍රකාශ සඳහා නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න. පායයි පිපෙයි පැතිරෙයි යනු වීමක් හඳුන්වන ක්‍රියාපද වේ. ඔව් නේද? මෙතන පායයි පිපෙයි පැතිරෙයි කියලා කියන්නේ ඉර පායයි. මල පිපෙයි. සඳ රැස් එහෙම කිව්වම කවුරුවත් කරන දේවල් නෙවෙයිනේ. සබාදහමින් වෙන දේවල්. සබාදහමින් ඉබේ වෙන දේවල්, ස්වාභාවික ලෝකයේ වෙන දේවල් අපි කියන්නේ වීමක් හඳුන්වනවායි කියලා. එහෙනම් මේක මිනිසාගේ මැදිහත් වීමෙන් තොරව සිදුවන මේක වීමක් හඳුන්වන ක්‍රියාපද වේ කියලා කියනවා. මේක නිවැරදි. මෙතන පුතේ ඔයාලා කතා කරනවා නම් මියුට් කරගෙන කතා කරන්න පුතේ. නැත්නම් අපිට ශබ්දය එනවා. පුතාට පැහැදිලිද ඒක? සබාදහමේ සිදුවන සියලුම දේවල් අපි වීමක් හඳුන්වන ක්‍රියාපද කියලා කියන්නේ. පායයි, ඉර පායයි, පිපෙයි, මල පිපෙයි. පැති සඳරස් පැතිරේ. එහෙම කියනකොට සබාදහමනේ පුතේ. එතකොට ඒක වීමක්. ඉබේ වෙන දේවල්. එතකොට ඒක හරි. කපයි දුවයි පණී යනු කිරීමක් හඳුන්වන ක්‍රියාපද වේ. ඔව්. මේක කවුරුරි කරන දෙයක් නේද? 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 මේවට ඕන දුවයි. මල්ලි දුවයි. ගොවියා නියර කපයි. නේද? ක්‍රීඩකයා උසපනි. එතකොට මේවා කවුරුහරි කරන දෙයක්. ඒවට හඳුන්වනවා අපි කිරීමක් හඳුන්වන ක්‍රියාපද කියලා. එහෙනම් මේකත් පුතේ නිවැරදි. මේකත් නිවැරදි. හරිද? සිංහල භාෂාවේ ඇති පුරුෂ අතරින් උසස්ම පුරුෂය ප්‍රථම පුරුෂය වේ. ඒක හරිද වැරදිද යනුද? ඒ ප්‍රකාශය හරිද වැරදිද පුතේ? යනුද කියන්න බලන්න. වැරදි සර්. වැරදි. එහෙනම් මොකද්ද හරි එක? උසස්ම පුරුෂය මොකද්ද? උසස්ම පුරුෂය අපේ සිංහල භාෂාවේ නාමපද ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියලා. මොකද්ද? උත්තම පුරුෂ, උත්තම පුරුෂ බලා ගන්න. පුරුෂ, මධ්‍යම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ. ඔන්න ඔය විදිහට නාමපද ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. මේකෙන් උසස්ම පුරුෂය තමයි දෙවණියට උසස් එක තමයි මධ්‍යම පුරුෂය. තුන්වෙනියට තමයි පුතේ අවසාන එක තමයි ප්‍රථම පුරුෂ. එහෙනම් සිංහල භාෂාවේ ඇති පුරුෂ අතරින් උසස්ම පුරුෂය ප්‍රථම පුරුෂය වේ. ඒක වැරදි නේද? උසස්ම පුරුෂය මොකද්ද? උත්තම පුරුෂය. එහෙනම් මෙතෙත් එන්න ඕනේ වැරදි ලකුණු. හරිද? හරි. මම යනු උත්තම පුරුෂ ඒක වචන නාමපදයක් වේ. ඔව් අපි දන්නු මෙතන මධ්‍යම ප්‍රථම ඔව් මෙතන උත්තම පුරුෂයට අයිති වෙන්නේ පුතේ අහගන්න. උත්තම පුරුෂය කියලා කියන්නේ තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනෙක් හඳුන්වන පද. මොකද්ද උත්තම පුරුෂය කියන්නේ පුතේ? ඒ ඉස්සරහා ඉන්න කෙනෙක් හඳුන්වන පද. මේ උත්තම පුරුෂයට අයිති වෙන්නේ මම අපි කියන පද දෙක විතරයි. මම අපි. මම අපි කියන පද දෙක තමයි උත්තම පුරුෂයට අයිති වෙන්නේ. එතකොට මේකේ මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන පදය. අපි කියන්නේ උත්තම පුරුෂ බහු වචන පදය. එහෙනම් මෙතන බලන්න මම යනු උත්තම පුරුෂ ඒක වචන නාම පදයක් වේ. හරි.
එහෙනම් උත්තම පුරුෂ තමයි මම අපි අයිති වෙන්නේ. මම කියන්නේ ඒක වචන නාමපද. එහෙනම් මේකේ මේ ප්‍රකාශය නිවැරදි. මම යනු උත්තම පුරුෂ ඒක වචන නාමපදයේ වේ. මේක නිවැරදි. හරිද? ඊළඟට හය මම යන පදයේ අනුත්ත පදය අප වේ. නෑ නේද? මම කියන එකේ අනුත්ත පදය මා. මම කියන එකට අදාළ වන අනුත්ත පදය මා. අප කියන්නේ අපි කියන එකට අදාළ වන අනුත්ත පදය. අපි කියන එකට අදාළ වන අනුත්ත පදය තමයි අප කියන්නේ. එහෙනම් මම යන පදයේ අනුත්ත පදය අප වේ. මේක වැරදි ප්‍රකාශයක්. එහෙනම් මම යන පදයේ අනුත්ත පදය වෙන්නේ පුතේ මා. එහෙනම් මේක වැරදි. හරිද? බලන්න ඊළඟට අංක 6 වාක්‍යයක ආරම්භය අපි වූ විට එයි අවසානය මී අක්ෂරයේ විය යුතුය. වැරදි නේද? අපි කියන එක පටන් ගත්තොත් අපි අවසන් කරන්න ඕන මොනවා වුණාද පුතේ? මූ අක්ෂරයෙන් මු යන්නේ. එහෙනම් මියන්නෙන් අවසන් කරන්නේ පුතේ මම කියලා පටන් ගත්තොත්. එහෙනම් මේක වැරදි. මා යනු මම යන්නේ අනුක්ත පදයේ වේ. ඒක නිවැරදි නේද? මා යනු මම යන්නේ අනුක්ත පදේ හරිනේ. මා යනු මම යන්නේ අනුක්ත පදය. මේක හරි වාක්‍ය. හරි දෙය. තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයක් වේ. මධ්‍යම පුරුෂය කියන්නේ පුතේ Tamanගේ ඉදිරි පිට ඉන්න කෙනෙක් හඳුන්වන පද. මොකද්ද මධ්‍යම පුරුෂය කියන්නේ? Tamanගේ ඉදිරි පිට ඉන්න කෙනෙක් හඳුන්වන පද. එහෙනම් Tamanගේ ඉදිරි පිට ඉන්න කෙනෙක් හඳුන්වන පද කීපයක් තියෙන සිංහල භාෂාවේ. එහෙනම් මධ්‍යම පුරුෂයට අයිති වෙන පද තමයි තෝ, තොපි, නුඹ, නුඹලා. මෙන්න මේ පද තමයි මධ්‍යම පුරුෂලා තෝ, තොපි, නුඹ, නුඹලා. අනිත් එක ඔබ කියන එක ගන්නත් පුළුවන්. ඔබ, යුස්මතා. මෙන්න මේ පද ටික තමයි පුතේ මධ්‍යම පුරුෂට අයිති වෙන්නේ. මොනවද? තෝ, තොපි, නුඹ, නුඹලා, ඔබ, යුස්මතා. මේ මධ්‍යම පුරුෂය කියන්නේ Tamanගේ ඉස්සරහා ඉන්න කෙනෙක් හඳුන්වන පද. හරිද? එහෙනම් මධ්‍යම පුරුෂයක තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයක් කිය. ඔව් තෝ කියන්නේ එක්කෙනයි. තෝ කියන එකේ බහුවචන පදය තොපි. නුඹ කියන්නේ ඒක වචන පදයේ නුඹලා බහුවචන පදේ. එහෙනම් මේ ප්‍රකාශය තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයක් වේ. මේක හරි. මේක නිවැරදි ප්‍රකාශයක්. තොපි යන්නේ අනුක්ත පදයේ තාවේ. වැරදි. තොපි කියන එකේ අනුක්ත පදය තොප. තෝ කියන එකේ අනුක්ත පදය තමයි පුතේ තා වෙන්නේ. තෝ කියන එකේ අනුක්ත පදය තා. තොපි කියන එකේ අනුක්ත පදය තොප. තොපි කියන එකේ අනුක්ත පදය තොප. පැහැදිලිද? එහෙනම් දැන් මේකට තෝ හරි. තෝ යනු මධ්‍යම පුරුෂයේ ඒක වචන පදයක්. ඒක හරි. තොපි යන්නේ අනුක්ත පදයේ තා. බෑ තොපි යන්නේ අනුක්ත පදයේ තොප. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. මේක වැරදි ප්‍රකාශයක්. මල්ලි ගමට යයි යනු ප්‍රථම පුරුෂ වාක්‍යයකි. මල්ලි ගමට යයි. දැන් අපි මේක මෙහෙමයි හොයන්නේ. මේකේ බලන්න ඕන නාම පදේ දිහා. මල්ලි ගමට යයි කියන වාක්‍ය මොකටද අයිති වෙන්නේ කියලා බලන්න. මේකේ නාම පදේ බලන්න. නාම පදේ මල්ලිනේ. ඒතර මල්ලි අයිති වෙන්නේ පුතේ ප්‍රථම පුරුෂෙට.
උත්තම පුරුෂයට අයිති වෙන්නේ මම අපි මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා අනිකුත් සියලු පද ටික අයිති වෙන්නේ ප්‍රථම පුරුෂයට. එහෙනම් මල්ලී කියන්නේ ප්‍රථම පුරුෂ නිසා මේ සමස්ත වාක්‍යම මොකද්ද වෙන්නේ ප්‍රථම පුරුෂ වෙනවා. මේ සමස්ත වාක්‍යම ප්‍රථම පුරුෂ වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ මේක නිවැරදි වාක්‍යයක්. හරි. හරි. එහෙනම් දැන් අපි සාකච්ඡා කරමු පොතේ මේ සෙටේ පෝ කියන එකේ ඉතුරු කොටස. මේකේ අපි සාකච්ඡා කරා මේ පළවෙනි පිටුව අපි අවසන් කරා. ඒ වගේම මෙන්න මේ කොටසෙන් නේද ප්‍රශ්න පහක් අපි අවසන් කරලා තිබුණා නේද? මේ සිංහල ව්‍යාකරණය සම්බන්ධ කාරණා කිහිපයක් නේද? ඒක නිසා පුතාලට මේක ප්‍රයෝජනවත් වේවි විශේෂයෙන්ම මෙතර විභාගෙ ලියන දරුවන්ට. හරි. එහෙනම් අපි මේකේ 6 වෙනි එක බලමු. අංක 6. හරි. වාක්‍යයක ආරම්භය අපි වූ විට එහි අවසානය මී අක්ෂරයේ විය යුතුය නේද? බලන්න පුතේ. එහෙනම් වාක්‍යයක ආරම්භය අපි වූ විට නේද? අපි කියන්නේ මොන පුරුෂයකටද අයිති වෙන්නේ පුතේ? අපි හරි. පුතාලා මියුට් කරගෙන ඉන්න අවශ්‍ය වුණොත් අන්මියුට් කරන්න. මේ අපි කියන පදය අයත් වෙන්නේ උත්තම පුරුෂයට. අපි අයත් වෙන්නේ උත්තම පුරුෂ. උත්තම පුරුෂ මේකට අපි කියන්නේ බහුවචන පදයක් කියලා. මතක තියාගන්න. අපි කියන එක උත්තම පුරුෂ බහුවචනයක්. එහෙනම් උත්තම පුරුෂ බහුවචන පදයක් අවසන් වෙන්නේ මුයන්නේ. ආඛ්‍යාතෙන්න ඕනේ මුයන්නේ. මියන්නෙන් අවසන් වෙන්නේ උත්තම පුරුෂ ඒක වචන පදය. උත්තම පුරුෂ ඒක වචන පදය තමයි මම කියන එක. එහෙනම් මම කියන උත්තම පුරුෂ ඒක වචන පදයක් ආවොත් ඒක තමයි මී අකුරෙන් අවසන් වෙන්නේ. උදාහරණයක් විදියට මම ගමට ගියෙමි. එහෙනම් අපි වුණොත් නේද මුයන්නෙන් අවසන් වෙන්න ඕන අපි ගමට ගියෙමු වෙන්න ඕන. එහෙනම් වාක්‍යයක ආරම්භය අපි වූ විට එහි අවසානය මී අක්ෂරයෙන් විය යුතුයි. ඒක වැරදි. එහෙනම් නිවැරදි වෙන්න ඕනේ. ඒක මොන අක්ෂරයෙන්ද අවසන් වෙන්න ඕනේ? මූ අක්ෂරයෙන්. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපිට සටහන් වෙන්නේ. මේකට වැරදි සලකුණ දාගන්න පුතේ. හරි. ඊළඟට මා යනු ඔව් ඔව් පුතේ කියන්න. ඔයාලගෙන් ජොයින් වෙන්න බෑ. ඔව් ඒ හින්දා තමයි පුතේ ඔයාලා මියුට් කරන් ඉන්න. ගැටලුවක් තියලා අහන්න. හරි. ඉන්නේ පා. සර් ඔව් පුතේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න පුතේ. තව ළමයි කීපයක් සම්බන්ධ වෙනවා. එහෙනම් මේකේ 6 වෙනි ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙනවා මේක වැරදි ප්‍රකාශයක් පුතේ. 6 ප්‍රශ්නේ උත්තරේ වෙනවා මේක වැරදි ප්‍රකාශයක් පුතේ. අද හරි. පුතේ මේ එක දුවෙක් මෙන්න මේ දුව මියුට් කරගන්න පුතේ. හරි. හරි. එහෙනම් ඊළඟට එක දරුවෙක් හරි පුතාලා මියුට් කරගන්න පුතේ. හරි. හරි දැන් හරි නේද? හරි. දෙන්නේ අපි. ඔව්. ඊළඟ අංක 7 බලන්න. මා යනු මම යන්නේ අනුක්ත පදය වේ. සිංහල භාෂාවේ පුතේ අනුක්ත පද හැදෙන රාශියක් තියෙනවා. මම එක දවසක් කිව්වා අනුක්ත පදයක් කියන්නේ මොකක්ද කියලා. අනුක්ත පදයක් කියන්නේ වාක්‍යයක ක්‍රියාවක් කරන්න බැරි පදයකට අපි අනුක්ත පද කියලා කියනවා. මම මේම අනුක්ත පද රාශියක් හදලා දෙනවා පුතේ. පුතාට මම මේක ලබලා දෙන්නම්. බලන්න අනුක්ත පද කොහමද හැදෙන්නේ කියලා. මම ඉස්සර වෙලා අනුක්ත පද පොඩ හැදෙන විදිය ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. ඒක ඉස්සරලා බලලා ඉන්න. අනුක්ත පද නිර්මාණය වෙන විදිය.
මේ බලන්න අනුක්ත පද කියන්නේ මොකක්ද? අනුක්ත පදයන් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක පුතාලා පොඩ්ඩක් බලා ගන්න. හරි. මේ තියෙන්නේ සිංහල භාෂාව තුල අනුක්ත පද ගොඩ නැගෙන විදිය. මේ අනුක්ත පද, උක්ත අනුක්ත පද. හරිද? ඒකෙදී අනුක්ත පද ගොඩ නැගෙන ආකාර කිහිපයක් තියෙනවා. මේ පුරුෂලිංග පදයකදී කොහොමද? දැන් මිනිස්සු කියලා આવොත් අනුක්ත පදේනේ මිනිසු. ගුරුවරු කියලා આવොත් ගුරුවරුන්. නළුවෝ කියලා આવොත් නළුවන්. තාරාවෝ කියලා આવොත් තාරාවන්. ඒ කියන්නේ පුරුෂලිංග බහුවචන පදයක් આવොත් ඒ විදිහට හැදෙන්නේ. ඒ වගේම ස්ත්‍රීලිංග පදයක් આવොත් අනුක්ත පද හැදෙන හැටිත් තියෙනවා. කාන්තාවෝ කාන්තාවන් ඒ විදිහට. දැන් අපිට ඕන වෙන්නේ මම මා කියන එකනේ. බලන්න එතන අනුක්ත පදයේ හැදෙන ආකාරය. මෙන්න උත්තම පුරුෂ පද සඳහා උක්ත පද සඳහා විශේෂිත අනුක්ත පද ඇත. එහෙනම් මම කියන එකේ අනුක්ත පදය මා වෙනවා. අපි කියන එකේ අනුක්ත පදය අප වෙනවා. මතක තියාගන්න පුතේ. මම කියන එකේ අනුක්ත පදය මා, අපි කියන එකේ අනුක්ත පදය අප. කවදාවත් මේ මා කියලා වාක්‍යයක් ආරම්භ කරන්න බෑ. අප කියලා වාක්‍යයක් ආරම්භ කරන්නත් බෑ. අවාක්‍යයක් ආරම්භ කරන්න පුළුවන් මෙන්න මේ උක්ත පද වලින් විතරයි. මේ අනුක්ත පද වලින් වාක්‍යයක් ආරම්භ කරන්න බෑ. අන්න ඒකයි උක්ත අනුක්ත වල තියෙන වැදගත්කම. මා ගෙදර යමි කියලා කවදාවත් කියන්න බෑ. අප සෙල්ලම් කරමු කියලා කවදාවත් කියන්න බෑ. අන්න ඒක නිසා උක්ත පදයක් විතරයි අපි වාක්‍යයක ආරම්භයක් විදිහට යොදන්නේ. අන්න ඒකයි අනුක්ත පද වල තියෙන වැදගත්කම. දැන් එහෙනම් බලා ගන්න අපේ පාඩම් ඒකකයට අදාළව දැන් තේරෙනවද නේද? මා යනු මම යන්නේ අනුක්ත පදය වේ. ඒක නිවැරදි නේද? මා කියන්නේ මම කියන එකේ අනුක්ත පදය. තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයක් වේ. අපි දන්නවා මධ්‍යම පුරුෂය කියන්නේ පුතේ තමන්ගේ ඉදිරියේ ඉන්න කට්ටිය හඳුන්වන පද. මොනවද? මධ්‍යම පුරුෂය කියන්නේ තමන්ගේ ඉදිරිපිට ඉන්න කෙනෙක් හඳුන්වන පද. සිංහල භාෂාව තුල මධ්‍යම පුරුෂ පද කිහිපයක් තියෙනවා. ඒ පද තමයි තෝ, මෙන්න මේ පද ටික තමයි සිංහල භාෂාවේ තියෙන මධ්‍යම පුරුෂ පද වෙන්නේ. තෝ, තොපි, නුඹ, නුඹලා, ඔබ, ඔබ, යුස්මතා. මෙන්න මේ පද ටික තමයි සිංහල භාෂාවේ තියෙන මධ්‍යම පුරුෂ පද. මෙන්න මේ පද 6 විතරයි තියෙන සිංහල භාෂාවට. ඒ කියන්නේ අපර 34 විභාගයට අදාළ වෙන්නේ මෙන්න මේ පද 6 පමණයි. එහෙනම් මධ්‍යම පුරුෂ පදයක් කියලා කියන්නේ පුතේ තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනෙක් හඳුන්වන පදයක්. තෝ කියලා කියන්නේ තමන්ගේ ඉස්සරහා නේද? තොපි කියලා කියන්නේ තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනෙකුට කියන්නේ. නුඹ කියන්නේ නුඹ මෙහෙට එන්න කියලා කියනකොට තමන්ගේ ඉස්සරහා. නුඹලා, ඔබ, නේද? ඔබ මොකද්ද කරන්නේ කියලා කියන්නේ තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනෙකුට. නැත්නම් තමන් ගොඩක් පේන්නේ නැති කෙනෙකුට ඔබ මොකද්ද කරන්නේ කියලා අහන්න බෑනේ. ඒතර මේ යුස්මතා කියලා කතා කරන්නේ පුතේ නඩුකාරයා. යුස්මතා කියන්නේ සැකකරුට. නඩුකාරයා කතා කරන්නේ යුස්මතා මේ වර්ග සම්බන්ධයෙන් වැරදි කරුද නිවැරදි කරුද. එහෙමයි එයා අහන්නේ. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මධ්‍යම පුරුෂය කියලා කියන්නේ තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනෙක් හඳුන්වන පද. එතකොට දැන් මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒක වචන බහුවචන කියලා. තෝ කියන්නේ එක්කෙනෙකුට කියන්නේ. ඒක නිසා තෝ ඒක වචනයි. තොපි කිව්වම ගොඩක් අය. එතකොට තොපි කියන්නේ බහුවචනයි. නුඹ එක්කෙනයි. නුඹලා ගොඩයි. එතකොට නුඹලා කියන එක බහුවචනයි. ඔබ එක්කෙනයි ඒක වචනයි. යුස්මතා කියන්නේ එක්කෙනයි. එහෙනම් අපිට මධ්‍යම පුරුෂයේ බහුවචන පද විදියට ගන්න පුළුවන් ඉන්නේ තොපි සහ ඔබ විතරයි. තොපි සහ ඔබලා පමණයි අපිට මධ්‍යම පුරුෂයේ බහුවචන විදියට ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මධ්‍යම පුරුෂය කියන්නේ මොකක්ද? ඒකේ ඒක වචන බහුවචන පද මොකක්ද කියලා. දැන් අපි ප්‍රශ්නෙට යමු.
තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයකි. තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයකි. ඒක නිවැරදි නේද? තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයක්. ඒක ඊටාත්ම නිවැරදි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති. තෝ තොපි. තොපි කියන්නේ බහුවචනයි. නුඹලා බහුවචනයි. අනිත් ඔක්කොම පද ටික ඒක වචනයි. එහෙනම් මේකේ තෝ යනු මධ්‍යම පුරුෂ ඒක වචන පදයකි. ඒක නිවැරදි. තොපි යන්නේ අනුක්ත පදයේ තාවේ. තොපි යන්නේ අනුක්ත පදයේ තා. අපි බලමු තොපි කියන එකේ අනුක්ත පදයේ තාද කියලා. බලමු. මම මේ උක්තානුක්ත පද ටික සකස් කරලා තියෙනවා. පුතාලට මම ලබන සතියේ ඒක ලබා දෙන්නම්. ආ. දැන් මතකනේ දුක්ඛ පද. බලන්න. තොපි කියන එකේ අනුක්ත පදය මොකක්ද කියලා. මධ්‍යම පුරුෂ. මෙන්න බලන්න මේක. පොඩ්ඩක් බලගන්න. තෝ කියන එකේ අනුක්ත පදය තා. තොපි කියන එකේ අනුක්ත පදය තොප. තෝ කියන එකේ අනුක්ත පදය තා. තොපි කියන එකේ අනුක්ත පදය තොප. එහෙනම් බලන්න අපේ ප්‍රශ්නය දැන් බලන්න අපේ ප්‍රශ්නය තියෙන්නේ තෝ කියන එකේ තොපි කියන එකේ අනුක්ත පදය තා කියලා. ඒක වැරදි. එහෙනම් තෝ කියන එකේ අනුක්ත පදයයි තා. තොපි කියන එකේ අනුක්ත පදයයි තොප. අපි දැන් අපේ ප්‍රශ්නෙට ගියොත් දැන් තේරෙනවා ඇති පුතාලට. අපේ ප්‍රශ්නය වෙන්නේ තොපි යන්නේ අනුක්ත පදය තාවේ. වැරදි. තා කියන්නේ තෝ කියන එකේ අනුක්ත පදය. තොපි කියන එකේ අනුක්ත පදය වෙන්නේ තොප. එහෙනම් මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. මේක වැරදි. හරි. මල්ලි ගමට යයි යනු ප්‍රථම පුරුෂ වාක්‍යයකි. අපි දැන් කොහොමද ඔය පුරුෂය හොයාගන්නේ? අපි දැනගන්න ඕන අදාළ පුරුෂ ටිකට අදාළ නාමපද නේද? අපි දන්නවා උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියලා පුරුෂ තුනක් තියෙනවා. ඕකෙන් උත්තම පුරුෂයට අයිති වෙන්නේ මම අපි. මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා. අනිකුත් ඔක්කොම ටික ප්‍රථම පුරුෂයි. එහෙනම් මම අපි උත්තම පුරුෂයි. තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා මධ්‍යම පුරුෂයි. අනිකුත් සියලුම දේවල් ටික ප්‍රථම පුරුෂයි. එහෙනම් මල්ලි කියන්නේ මම අපිවත් නෙවෙයි. තෝ තොපි නුඹ නුඹලා ඔබවත් නෙවෙයි. එහෙනම් අනිකුත් අර සියලු දේවල් වලට අයිති වෙන්නේ. එහෙනම් මල්ලි ප්‍රථම පුරුෂ නිසා මේ සමස්ත වාක්‍යයම ප්‍රථම පුරුෂයි. මම නැවත වතාවක් ලියලා පෙන්නන්නම් පුතාට මේක. උත්තම පුරුෂයට අයිති වෙන්නේ මේ ටික. මෙන්න උත්තම. පොඩ්ඩක් බලා ගන්න පුතේ. උත්තම. උත්තම වලට අයිති වෙන්නේ මම අපි. මම අපි. මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ අර මං ඉස්සරලා කිව්වේ. මධ්‍යම වලට අයිති වෙන්නේ තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා. තෝ තොපි නුඹ නුඹලා යුස්මතා. යුස්මතා. අනිත් බලා ගන්න. මේ පද ටික හැර අනෙකුත් සියලුම පද ටික ප්‍රථම පුරුෂයි. මේ ටික හැර අනෙකුත් සියලුම පද ටික ඔබත් ගන්න පුතේ මෙතෙන්ට. ඔබ කියන එකත් හරි හොඳද? ඔබ. මේ ටික හැර අනිකුත් සියලුම පද අම්මා තාත්තා නංගි මල්ලි ඔය ඔක්කොම ටික ප්‍රථම පුරුෂයි. දැන් බලන්න මල්ලි අයිති වෙන්නේ මම අපි කොට අයිති වෙන්නේත් නැහැ. මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේත් නැහැ. එහෙනම් මල්ලි අයිති වෙන්න ඕනේ ප්‍රථම පුරුෂයට. මල්ලි ප්‍රථම පුරුෂයට අයිති නම් ඒ සමස්ත වාක්‍යයම ප්‍රථම පුරුෂ වෙනවා. එහෙනම් මල්ලි ගමට යයි යනු ප්‍රථම පුරුෂ වාක්‍යයකි. ඒක නිවැරදි. ඒක නිවැරදි වාක්‍යයක්. හරි. ඒක නිවැරදි වාක්‍යයක්. අපි එහෙනම් බලමු ඒක නිවැරදි වාක්‍යයක් පුතේ. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. හරි. ගුරුවරු යන්න
මම මේ ටික අයින් කරන්නම්. ගුරුවරු යන්න ප්‍රථම පුරුෂ බහුවචන පදයකි. දැන් දන්නව නේද? උත්තම පුරුෂයට අයිති වෙන්නේ මම අපි, මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා ඉතුරු ටික හැර අනිකුත් ඔක්කොම ටික ප්‍රථම පුරුෂයි. එහෙනම් ගුරුවරු කියන්නේ ප්‍රථම පුරුෂයි. එතකොට ගුරුවරු බහුවචන ගුරුවරු කියන්නේ ගොඩක් නිසා එහෙනම් අපිට ගුරුවරු කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචන පදයක් විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් ප්‍රථම පුරුෂ බහුවචන පදයක්. එහෙනම් ගුරුවරු කියන එකේ ප්‍රථම පුරුෂ ඒක වචන පදය වෙන්නේ ගුරුවරයා කියන එක. එහෙනම් මේක අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් ගුරුවරු කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචන පදයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේකේ උත්තරය මේක නිවැරදි ප්‍රකාශයක්. ගුරුවරු යන්න ප්‍රථම පුරුෂ බහුවචන පදයක. ඒක නිවැරදි. අංක 12 තමාගේ ඉදිරියේ සිටින කෙනෙකු හඳුන්වන පද ප්‍රථම පුරුෂයට අයිති වේ. තමාගේ ඉදිරියේ ඉන්න කට්ටිය හඳුන්වන පද නෑ. තමාගේ ඉදිරියේ ඉන්න කෙනෙක් හඳුන්වන පද අයිති වෙන්නේ මධ්‍යම පුරුෂයට. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක් වෙනවා. තමාගේ ඉදිරියේ සිටින කෙනෙකු හඳුන්වන පද ප්‍රථම පුරුෂයට නෙවෙයි අයිති වෙන්නේ මධ්‍යම පුරුෂයට. එහෙනම් මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපිට නම් කරන්න වෙන්නේ. මේ ප්‍රකාශය වැරදි. පුරුෂ ભેදය අනුව තාත්තාට වඩා මම උසස් වේ. තාත්තාට වඩා මම. එතකොට මම අයිති වෙන්නේ මොකටද? උත්තම පුරුෂයට. අපි මේ පුරුෂ ભેදය ගත්තොත් මම මෙතන කොනකින් ලියන්නම් පුතේ. මෙන්න මෙහෙම බලා ගන්න. උත්තම 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 වලට අයිති වෙන්නේ මම අපි. මම එදා කිව්වනේ. මම ඉස්සරලා කිව්වනේ පුතේ. උත්තම වලට අයිති වෙන්නේ මම අපි. මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ තෝ තොපි නුඹ නුඹලා කියන කාරණාව. තෝ තොපි තෝ තොපි නුඹ නුඹලා ඔබ යුස්මතා ඔබ යුස්මතා ඔය පද ටික තමයි මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ. ප්‍රථම පුරුෂයට අයිති වෙන්නේ ප්‍රථම පුරුෂයට අයිති වෙන්නේ අනෙකුත් සියලුම පද. අනෙකුත් සියලුම පද. අනෙකුත් සියලුම පද. එහෙනම් දැන් බලන්න මේකේ උසස් බව තියෙන උසස්ම පුරුෂයේ විදිහට සලකන්නේ උත්තම පුරුෂයට. දෙවැනියට උසස් පුතේ මධ්‍යම පුරුෂයට. තුන්වෙනියට උසස් ප්‍රථම පුරුෂය. එහෙනම් අපිට මෙතනින් මේකට ප්‍රශ්නෙට අනුව ලියන්න පුළුවන් නේද? පුරුෂ ભેදයට අනුව තාත්තාට වඩා මම උසස් වේ. ඔව්. තාත්තා අයිති වෙන්නේ ප්‍රථම පුරුෂයට. මම අයිති වෙන්නේ උත්තම පුරුෂයට. එහෙනම් පුරුෂ ભેදයට අනුව තාත්තට වඩා මම උසස්. එහෙනම් මේක නිවැරදි ප්‍රකාශයක්. මේක නිවැරදි ප්‍රකාශයක්. පැහැදිලිද පුතාට? හරි. ඊළඟට අනුස්වාරය හා විසර්ගය යනු සිංහල භාෂාවේ ඇති පිල්ලම් දෙකකි. අපි බලමු මොකද්ද මේ අනුස්වාරය කියන්නේ මොකද්ද මේ විසර්ගය කියන්නේ කියලා අපි බලමු. මම මේ අක්ෂර දෙක පෙන්නන්නම්. අනුස්වාරය හා විසර්ගය. පුතාලා පොඩ්ඩක් බලා ගන්න මම ඒක පෙන්වලා දෙන්නම්.
මේ අපේ සිංහල අක්ෂර මාලාව ගත්තොත් මෙන්න මේ අක්ෂර දෙක තමයි අනුස්වාරය සහ විසර්ගය කියන්නේ. මෙන්න මේ අං කියන අක්ෂරය අපි කියන්නේ අනුස්වාරය කියලා. අක් කියන අක්ෂරයට අපි කියන්නේ විසර්ගය කියලා. මේකට අනුස්වාරය සහ විසර්ගය කියලා නම් කරන්න හේතුව තමයි සිංහල භාෂාවේ අක්ෂර 60ක් තියෙනවා. අන්න බලා ගන්න සිංහල භාෂාවේ අක්ෂර 60ක් තියෙනවා. ඒ 60න් මෙන්න මේ අක්ෂර 18ට අපි කියනවා පුතේ ස්වර අක්ෂර කියලා. ඒ අක්ෂර 60න් මේ අක්ෂර 18ට අපි කියනවා ස්වර අක්ෂර කියලා. තව තියෙනවා ව්‍යංජන අක්ෂර කියලා 40ක්. මෙන්න මේ අක්ෂර ටික අපි කියන්නේ ව්‍යංජන අක්ෂර කියලා. එතකොට ස්වර අක්ෂර 18යි ව්‍යංජන අක්ෂර 40යි ගත්තම ඔක්කොම 52යි 58යි. එතකොට 60 වෙන්න මේ අනුස්වාරය සහ විසර්ගය කියන එක ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර අතරමැද තියෙන අක්ෂර විදියට හඳුන්වන්නේ. එහෙනම් මේවා පිල්ලන්ද? මේවා පිල්ලන් විදියට නෙවෙයි සලකන්නේ. මේවා අක්ෂර විදියට සලකන්නේ. අපේ සිංහල අක්ෂර මාලාවේ තියෙන අක්ෂර 60න් අක්ෂර දෙකක් විදියට තමයි මේක සලකන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර අතරමැදි අක්ෂර විදියට තමයි පුතේ මේක අපි සලකලා තියෙන්නේ. හරි. එහෙනම් මේ ප්‍රකාශය ගැන බැලුවොත් අනුස්වාරය හා විසර්ගය යනු සිංහල භාෂාවේ ඇති පිල්ලම් දෙකකි. ඒක වැරදි ප්‍රකාශයක්. ඒක අක්ෂර දෙකක්. එහෙනම් මෙතෙන්ට දාගන්න වැරදි සලකුණ. පිල්ලමක් සෑම විටම යෙදෙනුයේ අක්ෂරයට වම්පසින් පමණක් වේ. නෑ ඒක වැරදි නේද පුතේ? පිල්ලමක් සෑම විටම අක්ෂරයට වම්පසින් යෙදෙනවයි කියලා කියන්න බෑ. නේද? දකුණු පසින් යෙදෙන්න පුළුවන්, ඉහළින් යෙදෙන්න පුළුවන්, පහළින් යෙදෙන්න පුළුවන්. සෑම තැනකින්ම යෙදෙන්න පුළුවන්. බලමු අපි මේ පිල්ලමක් යෙදිච්ච විදිය. මේ තියෙන්නේ. බලන්න අල්ක යන්නට ආයන්න. ඒකට පිල්ලමක් යෙදිලා නැහැ. බලන්න ආයන්න කියන අක්ෂරයට පිල්ලම යෙදෙන්නේ දකුණු පැත්තේ. බලන්න උයන්නට කියන පිල්ලම යෙදෙන්නේ යටින්. බලන්න එයන්න කියන කොම්බුව කියන පිල්ලම යෙදෙන්නේ වම් පැත්තේ. නේද? ඒ වගේ අපිට පිල්ලම එක තැනකින් යෙදෙනවයි කියලා කියන්න බෑ. මේ ඉහළින් යෙදෙන්නත් පුළුවන් පිල්ලම. ඊයන්නට පිල්ලම යෙදෙන්නේ ඉහළින්. නේද? එහෙනම් පිල්ලම කියන එක ඉහළින්, පහළින්, වමෙන් සහ දකුණෙන් කියන හැම පැත්තෙම යොදන්න පුළුවන්. ඒක නිසා නේද මේ ප්‍රකාශය අපිට වැරදි ප්‍රකාශයක් විදිහට සලකන්න වෙන්නේ. පිල්ලම සෑම විටම යෙදෙනුයේ අක්ෂරයට වම්පසින් කියන එක වැරදි. ඒක සෑම පැත්තකින්ම යෙදෙන්න පුළුවන්. ඒක වැරදි ප්‍රකාශයක්. ආ අක්ෂරයට පිල්ලමක් යොදන්නේ නැත. අපි බලමු මේක කොහොමද කියලා. ආ අක්ෂරයට පිල්ලමක් යොදන්නේ නැතිලු. බලන්න. අල් කයන්නට අයන්න එකතුනොත් ක කියන අකුරට පිල්ලමක් දාලා තියෙද නැහැ. අන්න ඒක නිසා අයන්නට පිල්ලමක් භාවිතා වෙලා නැහැ. නමුත් අනිත් සෑම අකුරකටම පිල්ලමක් තියෙනව නේද? මේ බලන්න. අයන්න සඳහා පිල්ලමක් තියෙනවා මේ. කෙටියද පිල්ලමෙන්න. අයන්නට පිල්ලමක් තියෙනවා. ඊයන්නට පිල්ලමක් තියෙනවා. කෙටි ඉස්පිල්ල. මේ උඩින් තියෙන්නේ. ආයන්නට පිල්ලමක් තියෙනවා. මේ අලපිල්ල. ඊයන්නට ඉස්පිල්ලමක් තියෙනවා. නමුත් අයන්න සඳහා පිල්ලමක් භාවිතා වෙලා නැහැ. නමුත් අයන්න නිසා වෙලා තියෙන වැඩේ තමයි හල් කිරීම ඉවත් වීමක් වෙලා තියෙනවා. එච්චර අපට ඕන වෙන්නේ නැහැ. එහෙනම් අයන්න සඳහා පිල්ලමක් භාවිතා වෙන්නේ නැත. අනිත් අකුරු සඳහා පිල්ලම් භාවිතා වෙලා තියෙනවා. බලන්න උයන්න සඳහා පිල්ලමක් තියෙනවා. මේ හැම අකුරක් සඳහාම පිල්ලමක් ඇදිලා තියෙනවා. අයන්න සඳහා පිල්ලම් භාවිතා වෙලා නැහැ. අන්න බලන්න පුතේ. ඔක්කොම අකුරු සඳහා පිල්ලම් භාවිතා වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි අපේ ඒ ප්‍රකාශය දැන් අපිට සලකන්න වෙන්නේ වැරදි ප්‍රකාශයක් විදියට. බලන්න ආ අක්ෂරයට පිල්ලමක් යොදන්නේ නැත. ඔව් ඒක හරි ප්‍රකාශයක්. ඒකට පිල්ලමක් භාවිතා වෙන්නේ නැහැ. හරි. ආක්ෂරයට පිල්ලම් යොදන්නේ නැත. ආක්ෂරයට පිල්ල එකම ප්‍රශ්නේ ආපු වෙලද තියෙන පුතේ මේ දෙකම හරි.
ආ අක්ෂරයට පිල්ලම් යොදන්නේ ඒක හරි. ඒ දෙක එකම ප්‍රශ්නේ තමයි දෙක පළක වැල්ලු තියෙන්නේ. සිංහල භාෂාවේ ඇත්තේ මහ ප්‍රාණ අක්ෂර 8කි. මහ ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ මෙන්න මේ අක්ෂර. හරි බලන්න. මහ ප්‍රාණ අක්ෂර ටික මතක තියාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. අපි සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය ගත්තොත් අක්ෂර මාලාව ගත්තොත් පුතේ මහ ප්‍රාණ අක්ෂර කියන්නේ මෙන්න මේ අක්ෂර ටික. මේ සිංහල භාෂාවේ ව්‍යංජන අක්ෂරවල දෙවෙනි පේලියයි හතරවෙනි පේලියේ තියෙන අක්ෂර ටික අපි මහ ප්‍රාණ අක්ෂර විදිහට සලකනවා. මෙන්න මේ පළවෙනි පහ. මෙන්න මේ පහ මම මේ කතිර දාන පහ බලා ගන්න පුතේ මෙන්න මේ හරි දාන ඒවා මහ ප්‍රාණ අක්ෂර. මෙන්න මේ ටික මහ ප්‍රාණ අක්ෂර විදිහට සලකනවා. පොඩ්ඩක් ඉන්න මම තව පොඩක් උඩ අගල පුතාට පෙන්නන්නම් මේ දේ. දැන් මේ අක්ෂර මාලාව තියෙනවා. මේ අක්ෂර මාලාව කටපාඩම් කරගත්තොත් මහ ප්‍රාණ අක්ෂර ටික මතක තියාගන්න ලේසියි. මහ ප්‍රාණ අක්ෂර විදිහට අපි සලකන්නේ මේ අක්ෂර මාලාවේ තියෙන මෙන්න මේ හරිදාන අක්ෂර ටික. මෙන්න මේ අක්ෂර ටික මහ ප්‍රාණ අක්ෂර. එතකොට පුතාට මහ ප්‍රාණ අක්ෂර තියෙන තැන මතක තියෙන්න ඕන. අපි අක්ෂර මාලාව ලියුවම පළවෙනි දෙවෙනි අක්ෂර 5යි හතරවෙනි අක්ෂර 5යි මහ ප්‍රාණ අක්ෂර වෙනවා. එහෙනම් සිංහල භාෂාවේ මහ ප්‍රාණ අක්ෂර කීයක් තියෙද පුතේ? 10ක් තියෙනවා. 8 නෙවෙයි මහ ප්‍රාණ අක්ෂර 10. මොකද ක ග ච ජ ඨ ඩ ත ද ප බ මෙන්න මහ ප්‍රාණ අක්ෂර ටික. මේ මං හරි ලකුණ දාලා තියෙන්නේ මහ ප්‍රාණ අක්ෂර වල. හරිද? එහෙනම් අපේ ප්‍රශ්නේ දැන් ගියොත් අපිට බලා ගන්න පුළුවන් සිංහල භාෂාවේ මහ ප්‍රාණ අක්ෂර 5යි කියලා 4යි කියලා තියෙන්නේ. නමුත් සිංහල භාෂාවේ ඇත්තේ මහ ප්‍රාණ අක්ෂර 10කි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක්. හරි. බලාගන්න. හතර යන පදේ සෑම අක්ෂරයකම ආ શબ્දය ඇත. නේද? අපි බලමු නේද? කතරගම කියන එකේ සෑම අක්ෂරයකම තියෙන්නේ ආ શબ્දයලු. බලමු අපි කොහොමද ඒක හැදෙන්නේ කියලා. මේ අපි හැදෙන ආකාරය ගත්තා. අයන්න හැදෙන්නේ අල් කයන්නයි අයන්නයි එකතු වෙලා. එහෙනම් තයන්න හැදෙන්නේ කොහොමද? ත අකුර හැදෙන්නේ අල් තයන්නයි අයන්නයි එකතු වෙලා. ත අකුර හැදෙන්නේ අල් තයන්නට එකතු වෙලා අයන්න. එහෙම තමයි ත අකුර හැදෙන්නේ. තයන්න හැදෙන්නේ. එතකොට කාත රයන්න හැදෙන්නේ අල් රයන්නට අයන්න එකතු වෙලා. අල් රයන්නට අයන්න එකතු වුනාම ර අකුර හැදෙනවා. අල් රයන්නට අයන්න එකතු වුනාම ර. හරිද? එතන ගයන් ග අකුර හැදෙන්නේ කොහොමද? ග අකුර හැදෙන්නේ අල් ගයන්නට එකතු වෙනවා මොකද්ද? අයන්න. අල් ගයන්නට එකතු වෙනවා අයන්න. එතකොට ග අකුර හැදෙනවා. මයන් අල් මයන්නට එකතු වුණාම අයන්න හැදෙනවා ම අක්ෂරය. කතරගම. එන බලන්න කතරගම කියනකොට හැම වචනයකම කයන්න හැදිලා තියෙන්නේ අල් කයන්ට අයන්න එකතු වෙලා. තයන්න හැදිලා තියෙන්නේ අල් තයන්නට අයන්න එකතු වෙලා. රයන්න හැදිලා තියෙන්නේ අල් රයන්නට අයන්න එකතු වෙලා.
ගයන්න හැදිලා තියෙන්නේ අල් ගයන්නට අයන්න එකතු වෙලා. මයන්න හැදිලා තියෙන්නේ අල් මයන්නට අයන්න එකතු වෙලා. එහෙනම් කතරගම කියන එක හැදෙන්නේ නේද? සෑම අකුරකටම අස් කියන ශබ්ද එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පුතාට ඕන ලියා ගන්න. අල් කයන්ට අයන්න එකතු වුණාම ක අකුර, අල් තයන්ට අයන්න එකතු වුණාම ත අකුර. එහෙනම් කතරගම කියන පදයේ සමස්ත පදය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද පුතේ? කියන අක්ෂරය එකතු වෙලා. සර අක්ෂරය එකතු වෙලා. එහෙනම් මේ ප්‍රකාශය අපිට කතර ශබ්දයේ ඇත. ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කතරගම යන පදයේ සෑම අක්ෂරයකම ශබ්දය ඇත කියන එක නිවැරදි. තිත්තුල ලෙස හඳුන්වන්නේ හර්ෂය ආදී ලකුණ වේ. තිත්තුල ලෙස හඳුන්වන්නේ හර්ෂය ආදී ලකුණ වේ. ඔව් නේද? තිත්තුල විදියට කියන්නේත් ඔය හර්ෂය ආදී ලකුණමයි. අර අපි මෙහෙම දාන්නේ. අර මෙහෙම දාලා තිතක් තියන්නේ අපි. ඔන්න ඕකට කියන්නේ තිත්තුල කියලා. ඕකට හර්ෂය ආදී ලකුණ තමයි පොදු නම. ප්‍රාර්ථනා ලකුණ කියනවා නේද? ආශිර්වාද ලකුණ කියනවා. ඒ නම් වලින් හඳුන්වන්නේ මේකම තමයි. ආශිර්වාදයක් කරනකොට දානවා නම් අපි ඒක ආශිර්වාද ලකුණ. උදාහරණයක් විදිහට මෙන්න මේ ලකුණ. ආශිර්වාදයක් කරනකොට විභාගයේ සමත් වේවා. එතකොට බුදු සරණයි. අන්න ඒ වගේ තැනකදී ආශිර්වාදයක් නේ. එතකොට ඒ වගේ තැනකදී කියන්නේ ආශිර්වාද ලකුණ කියලා. ජයග්‍රහණය ලැබේවා. ඒක ප්‍රාර්ථනාවක් නේ. ඒ වගේ තැනකදී කියන්නේ ප්‍රාර්ථනා ලකුණ. එහෙනම් දැන් මෙතෙන්දි තිත්තුල කියන්නේත් මෙන්න මේ හර්ෂය ආදී ලකුණටම තමයි. ඒක අපි අර සංස්කෘත භාෂාවෙන් ඇවිල්ලා හැදිච්ච පදයක් නිසා තමයි එහෙම අපි හඳුන්වන්නේ. එහෙනම් මේකත් පුතේ නිවැරදි පදයක් විදිහට තමයි සලකන්නේ. එහෙනම් වාක්‍යයක් තිත්තුල ලෙස හඳුන්වන්නේ හර්ෂය ආදී ලකුණටම වේ. ඒක නිවැරදි. අප්‍රාණික සෑම දෙයක්ම ද්‍රව්‍ය නාම යටතට අයත් වේ. අප්‍රාණික සෑම දෙයක්ම ද්‍රව්‍ය නාම යටතට අයත් වේ. ඒක හරිද වැරදිද පුතේ? තිනුග අප්‍රාණික සෑම දෙයක්ම ද්‍රව්‍ය නාමයක් වෙනවයි කියලා කියනවා. තිනුග ඒක හරිද වැරදිද පුතේ? නැත. ඇයි ඒ වැරදි? සර් හරි. තිනුගල දෙන්නෙක් ඉන්නව නේද? ඒකනේ ගැටලුව තියෙන්නේ. එක තිනුග කෙනෙක් හරිය කියනවා අනිත් තිනුග වැරදි කියනවා. දැන් කොහොමද මං ඒ දෙන්න වෙන් කරලා ගන්න? හරි. අපි තව කෙනෙකුගෙන් අහලා බලමු. කවුද? අයින්ස දූ මොකද හිතන්නේ? හරි සර්. හරිද? එහෙනම් මම මේ ඉස්සරලා මෙන්න මේ තිනුග නිල් පාට ෂර්ට් එක දාගෙන ඉන්න තිනුග මොකද්ද හිතන්නේ? හරිද? සර් ඒක හරි. හරි. වැරදි කියන කවුරු හරි ඉන්නවද? සර් ඒක වැරදි. ඔව් වැරදි කියනවා නම් මොකද්ද හේතුව වැරද්ද? කොයිබද වැරදි? පොල් ගස ප්‍රාණවාචී නෙමෙයි නෑ මේ ප්‍රාණවාචී නෙමෙයිනේ ඒක ද්‍රව්‍ය නාමයකුත් නෙමෙයිනේ. අන්න හරි. පුතේ ස්ථාන නාම පදයක් ගත්තත් අප්‍රාණවාචී නේද? බලන්න අපි හිතුව ඒ දරුවා කියපු එක හරියටම හරි නේද? අපි හිතුව බස් නැවතුම. බස් නැවතුම කියන එක ස්ථාන නාමයක් නේ. ඒකත් පණ නෑනේ. එහෙනම් ද්‍රව්‍ය නාම පද විතරක් නෙවෙයි නේද? එහෙනම් වෙන්නේ අප්‍රාණික සෑම දෙයක්ම ද්‍රව්‍ය නාම නෙවෙයි අප්‍රාණික ස්ථානාම පදත් පුතේ වැටෙනවා. ස්ථානාම පදත් අප්‍රාණිකයි. උදාහරණයක් විදිහට පාසල. පාසල කිව්වම අප්‍රාණිකයි. නමුත් ඒක ස්ථාන නාමයක්. එහෙනම් ද්‍රව්‍ය නාම නෙවෙයි. පාසල කියන්නේ ද්‍රව්‍ය නාමයක් නෙවෙයිනේ. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ පුතේ අර කිව් එක හරි නේද? මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. හේතුව තමයි ස්ථාන නාමත් අප්‍රාණික වීම. ර අක්ෂරය සඳහා යන්සේ යොදන්නේ නැත. ර අක්ෂරය සඳහා යන්සේ යොදන්නේ නැතිලු. අපි බලමු කාර්යාලය කියලා ලියලා. කාර්යාලය.
කාර්යාලය. ඔයාලා මෙහෙමත් දැකලා ඇති. දැන් ඒ කම්පියුටරේ මේකේ ලියන්න දෙන්නෙත් නෑ එහෙම. ප්‍ර අකුරට යන්සය දාලා ලියන්න දෙන්නෙත් නෑ. හොඳද? ඒ කියන්නේ ප්‍ර අක්ෂරයට යන්සය භාවිතා කරන්නේ නෑ සිංහල භාෂාවේ. දැන් ඔයාලට තේරෙනවා කම්පියුටරේ ලියන්න බෑ. ප්‍ර අකුරට යන්සය භාවිතා කරන්න පරිගණක පද්ධතියෙම ඉඩ දෙන්නේ නෑ. ඒ කියන්නේ එහෙම නීතියක් නැති නිසා පුතේ. එහෙනම් සිංහල භාෂාව තුල ප්‍ර අක්ෂරයට යන්ත්‍රය භාවිතා කරන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් පුතේ. මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට තමයි වැටෙන්නේ. ර අක්ෂරයට යන්ත්‍රය භාවිතා කරන්නේ නැත. හරි. ඒක නිවැරදි ප්‍රකාශයක්. ඊළඟට වාක්‍යයක් කෙටි කිරීමට තනිපද පිළිබඳ දැනුම අවශ්‍ය වේ. තනිපද කියලා කියන්නේ මොනවද පුතේ? වචන කිහිපයක් ඊ타මත්ම එක වාක්‍යයකින් කියනෝ නේද? උදාහරණයක් විදිහට කාට හරි කියන්න පුළුවන්ද? තනිපදයකට. කවුරු හරි කියන්නේ වචන කිහිපයක් තනි වචනකින් කියනවා. තනිපද. හරි මම තනිපද කීපයක් දිනපතා සිදු කරන දෛනික ඔව් අන්න හරි. දැන් මම තනිපද කීපයක් පුතාට පෙන්නන්නම්. එතකොට පුතාට තවත් මේක හොඳින් අවබෝධ වෙන්නේ නේද? හරි. බලා ගන්න මෙන්න මේක. මේක පොඩ්ඩක් බලා ගන්න. මම තනිපද කීපයක් ඔව් සර් ගලින් කරන ලද ශෛලමය ඔව් හරි. පුතාලා දෙක දන්නව නේද? හරි. ඉන්න මම තවත් ඔර දෙක සර් පෙන්නන්න. යමක් දැන ගැනීමට දැඩි ආශාව කුතුහලය ඔව් පුතු හරි. ඔව් ඔව් හරි. පුතේ හරි නේද? හරි. තනිපද හරි බලමු. බලන්න මම තනිපද ටික පොඩ්ඩක් අරගෙන පෙන්නන්න පුතේ. හරි. ඔව් මේක ගන්න පොඩි වෙලාවක් යනවා අපිට. ඒක නිසා අපි බලමු නේද? හරි. එහෙනම් තනිපද කියන්නේ පද කිහිපයකින් කියන දෙයක් එක වචනකින් කියනවා. අර පුතා කුතුහලය. කුතුහලය කියන්නේ යමක් දැන ගැනීමට ඇති ආසාව. යමක් දැන ගැනීමට තියෙන ආසාවට අපි කුතුහලය කියලා කියනවා. එහෙනම් අපේ මේ ප්‍රකාශය නේද බලමු. වාක්‍යයක් කෙටි කර කිවීමට තනිපද පිළිබඳ දැනුම අවශ්‍ය වේ. නිමල් යමක් දැන ගැනීමට බොහෝ ආසා ඇත්තකි. ඒ වගේ එකක් ලියන්න පුළුවන් අපට එනයි නිමල් කුතුහලයෙන් සපිරි ළමයෙකි. අන්න ඒ වගේ තනිපද පිළිබඳ දැනුම භාවිතා කළා අපිට වාක්‍යයක් කෙටි කිරීමට හැකියි. වාක්‍යයක් කෙටි කර දැක්වීමට කියන තනිපදේ මොකද්ද? නේද? වාක්‍යයක් කෙටි කර දැක්වීමට තනිපදයක් කියනවා. කවුරු හරි දන්නවද? තිනුග වාක්‍යයක් සාරාංශය බොහොම හොඳයි. එතනම තියෙන තනිපදේ වාක්‍යයක් කෙටි කර දැක්වීමටම කියන්නේ තනිපදේ තමයි සාරාංශය. හරි. එහෙනම් ඒ ප්‍රකාශය පුතේ මොකද්ද? පිළිබඳ ඒක හරි ප්‍රකාශයක් නේද? ඒක නිවැරදි ප්‍රකාශයක්. හරි. හරි. ඊළඟට පැල ගෙවත්තේ වගා කළ හැකිය නේද? පැල. අපි දන්නවා ඔය පැල කියලා ලියනකොට දන්තදල සහ මූර්තදල කියන අක්ෂර දෙක භාවිතා කරන්න පුළුවන් නේද? නමුත් ඒකේ අර්ථවත් දෙකක් තියෙන්නේ. පැල ඔහොම ලියන්නත් පුළුවන් මේක පැල ලියන්නත් පුළුවන්. මේ මූර්තදල පැල කියලා කියන්නේ අපිට නේද වගා කරන පැල නේද? සිටුවන පැල. සිටුවන පැලේට තමයි අපි මූර්තදල පැල එන්නේ. මේ පැල තමයි පුතේ අපි කියන්නේ ඔය හදන පැල නේද? ඔය ගෙයක් වගේ හදන්නේ කුඹුරේ අන්න ඒකට අපි කියන්නේ දන්තදල පැල. එහෙනම් ඔයාලා මතක තියාගන්න පැලය කියලා ලිව්වොත් එහෙනම් අපි ලියන්න ඕනේ මූර්තජල අක්ෂරය භාවිතා කළා. එහෙනම් මූර්තජල කියන්නේ හදන වගා කරන පැල නන සිටුවන පැල. දන්තදල කියන්නේ අපි හදන පැල. ගේ පැල කියන අදහසයි එතන ඉන්නේ. හරි. එහෙනම්
ඒකත් නේද අපිට ගන්න පුළුවන් පැල යන්න ගෙවත්තේ වගා කළ හැකිය. ඒක වැරදි ප්‍රකාශයක්. පැල ගෙවත්තේ හදන්න පුළුවන් වගා කරන්න බෑ. ඊළඟට පස්තාව පිරුළු වල හා ආත්මෝපදේශ වල වෙනසක් නොමැත. ඔව් වෙනසක් තියෙනව නේද? හැබැයි පස්තාව පිරුළකින් සහ ආත්මෝපදේශකින් කෙරෙන්නේ දෙකම එකයි. දෙකම එක කියන්නේ සමාජයට මොකක් හරි උපදේශයක් දෙන්නේ. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක හඳුනගන්නේ පස්තා පිරුලක අවසානයේට මෙන්සේ වගේ වැනි බදු පද තියෙනවා. කොහොඹ ගහට කරිවිල වැල ගියා වගේ. එතකොට වගේ තියෙනෝනේ. ඒක පස්තා පිරුලක්. කිව්වනාහන එක ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. ඒකේ අගට වගේ බඳු පද නැහැ. අන්න ඒවා ආත්මෝපදේශ විදියට අපි සලකනවා. එහෙනම් පස්තා පිරුලක් සහ ආත්මෝපදේශයක් වෙනස් වෙන්නේ ඒකේ කෙලවරට තියෙන වචනය අනුව. එහෙනම් පස්තා පිරුලක නම් අවසානයේ තියෙනවා මෙන්න මේ පද ටික. මෙන් තේ වගේ වැනි බඳු. ඔන්න ඔය වගේ පද පස්තා පිරුලක අවසානයේ තියෙනවා. නමුත් ආත්මෝපදේශයක ඒ වගේ පද දකින්න ලැබෙන්නේ නැහැ. නේද? හරි. ඔයාලා පස්තා පිරුලක් කියන බණ දන්න කෙනෙක් පුතේ. තිවෙන් කියන බණ පස්තා පිරුලක්. රයිගමයයි ගම්පලයයි වාගේ. එතකොට වාගේ කියන පදේ අවසානයේ තියෙනෝනේ. අන්න ඒක පස්තා පිරුලක්. විද්‍යාවට වැදුරු පඳුර. පරංගිය කෝට්ටේ ගියා වගේ. ඔව් පරංගිය කෝට්ටේ ගියා වාගේ. ඒතර වාගේ තියෙනෝනේ. විද්‍යේ පඳුරට වැදුනේ හාවට. ඒකේ අගට තියද පුතේ මෙන්සේ වගේ වැනි බඳු පද නෑ. ඒක නිසා ඒක අපි දක්වන්නේ ආත්මෝපදේශයක් විදියට. එහෙනම් පස්තා පිරුල සහ ආත්මෝපදේශ අතර වෙනසක් තියෙනවා. වෙනස තමයි මෙන්න මේ පද ටිකේ පිහිටීම. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක්. අසාධ්‍ය රෝගීන් කවදා හෝ සුව වේ. මොකද හිතන්නේ පුතේ ඒක ගැන? බාසිත් පුතා මොකද හිතන්නේ? ඉන්නවද? දියන්සනා අසාධ්‍ය රෝගීන් කවදා හෝ සුව වෙනවලු. තිවෙන් මොකද? වැරදි සර්. ඇයි වැරදි? වැරදි සර්. ඔව් වැරද්ද මොකද්ද පුතේ? සර් අසාධ්‍ය රෝගියා මැරෙන්නත් පුළුවන්. මැරෙන්නත් පුළුවන්. මේ එහෙනම් සුව වෙන්නත් පුළුවන් නේ. අසාධ්‍ය රෝගියා කියන්නේ සර් අමාරුම එක්කෙනෙක්නේ. නෑ. අමාරු එක්කෙනා කියන්නේ දැන් මැරෙන්නත් පුළුවන් නම් සුව වෙන්නත් පුළුවන් නේ. නෑ. අසාධ්‍ය කියන පදයේ තේරුම පුතේ අනිවාර්යයෙන්ම මැරෙනවයි කියන එක. හරිද? අසාධ්‍ය කියලා තිබුණොත් ඒකේ තේරුම නියත වශයෙන්ම මරණයටපත් වෙනවයි කියන එක. අසාධ්‍ය රෝගියෙක් කියලා තිබුණොත් අනිවාර්යයෙන්ම මැරෙනවම තමයි. හරිද? එහෙනම් මෙතන අසාධ්‍ය රෝගීන් කවදා හෝ සුව වේ කියලා කියන්න බෑ. අසාධ්‍ය රෝගීන් නියත වශයෙන්ම මරණයටපත් වෙනවා. එහෙනම් නියත වශයෙන්ම මරණයටපත් වෙන කියන එක සුව කළ නොහැකි කියන අදහස තමයි පුතේ අසාධ්‍ය කියන එකේ තේරුම. ඔන්න ලියා ගන්න. අසාධ්‍ය කියන පදයේ තේරුම සුව කළ නොහැකි. සුව කළ නොහැකි. පැහැදිලිද? ඒක ලියා ගන්න පුතේ තේරුම අසාධ්‍ය කියන්නේ සුව කළ නොහැකි කියන එකේ තනි පදය. හරි. ඊට පස්සේ ඩ අක්ෂරයට පළමුව මූර්තජ න අක්ෂරය ලියනු ලබයි. නේද? ඩ අක්ෂරයට පළමුව මූර්තජ න අකුර ලියනු ලබයි. ඔව් ඒක නිවැරදි නේද? බලන්න උදාහරණයක්. ආණ්ඩුව. ආණ්ඩුව. බලන්න. ඩ අක්ෂරයට ඉස්සරලා මූර්තජ න ආණ්ඩුව. හෙන්ඩුව. හෙන්ඩුව. නේද? නෝන්දිය. නෝන්දිය. හෙන්දිය. ඕන තැනක් බලන්න මූර්තජ ඩයන්නට ඉස්සර වෙලා නයන්නක් එනවා නම් ඒක නියත වශයෙන්ම මූර්තජ න අක්ෂරය.
පැහැදිලිද? ඩයන්නට ඉස්සලා නයන්නක් එනවා නම් ඒක මූර්ධජ න අක්ෂරයේ විදිහට තමයි සලකන්නේ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේක නිවැරදි. න අක්ෂරයට ඩ අක්ෂරයට පළමුව මූර්ධජ න අක්ෂරය යෙදෙනවා. ආණ්ඩුව, හෙන්ඩුව, පාණ්ඩුව, තොණ්ඩුව, ගුණ්ඩුව ඒ වගේ සියලු දේවල් සලකා බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු. හරි. එහෙනම් අපේ ඒ කොටස ඉවරයි. අපි යමු පුතේ ඊළඟ පැත්තට. හරි. මේක නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි වගේ. අපි බලමු නේද? හරි. ගැළපෙන තරු රටාව සොයා යා කරන්න. මෙන්න මේ තරු රටා 6 තමයි පුතාට තියෙන්නේ. එතනින් එහා මුකුත්ම හිතන්න දෙයක් නැහැ. මේ තරු රටා 6 ගැන බලන්න. හරි. මහා වලසා තරු රටාව. කොහොමද පුතේ මහා වලසා සහ කුඩා වලසා හඳුනගන්නේ අපි? කවුරු හරි දන්න කෙනෙක් කියන්න. මහා වලසා තරු රටාවයි කුඩා වලසයි බොහෝ දුරට සමාන ස්වරූපයක් තියෙන්නේ. අපි කොහොමද පුතේ ඒක හඳුනගන්නේ? තිවෙන් පුළුවන් ද කියන්න? මහවලසයි කුඩාවලසයි හඳුනගන්න තියෙන එක තැනක් තමයි මෙන්න මේ තාරකා මණ්ඩලයේ හිස. පොඩ්ඩක් මේ හිස ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න පුතේ. පුතේ පොඩ්ඩක් ඉන්න මම කිය පොඩි පාස්ට්. හරි. එහෙනම් බලාගන්න පුතේ මේ කුඩා වලසා සහ මහා වලසා හඳුනා ගන්න පුළුවන් එක තැනක් තමයි මෙන්න මෙතන පුතේ. මෙන්න මේ හිස ගැන අවධානය යොමු කරන්න. මේ කුඩා වලසගේ හිස සමචතුරස්‍රාකාර ස්වරූපයක් තියෙන්නේ. මහා වලසගේ හිස පුතේ නිකන් අපි සමචතුරස්‍රාකාර හැඩයක් නැතිව. ඒ කියන්නේ අපි ඔකට කියනවා ත්‍රිපීසියමක හැඩයක් කියලා. පුතාට ඒ වචනේ අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හරියටම සමචතුරස්‍රයක් වගේ ස්වරූපයක් තියෙනම් කුඩා වලසා ඒ වගේ නොවන හැඩයක් තියෙනම් අපි ඒක මහා වලසා කියලා ගන්නෙ. එහෙනම් මෙතෙන්ට අනුව අපට මහා වලසාගේ රූපය වෙන්නේ පුතේ මෙන්න මේක. එතකොට කුඩා වලසා වෙන්නේ මෙන්න මේ හැඩතලය. බලා ගන්න පුතේ. අනිත් එක තමයි මහා වලසගේ තරුවල දීප්තිය ටිකක් වැඩි පුතේ කුඩා වලසට වඩා. ඒකත් මතක තියාගන්න පොඩ්ඩක්. ඊළඟට බලන්න දඩයක්කාරයා. දඩයක්කාරයාගේ තරු රටාව නම් අපිට වැඩි අපහසුයක් නෑ නේද? සාමාන්‍ය මිනිස් රූපයක හැඩයක් ගන්නවා එතන. හරි. ඊළඟට බලන්න සිංහ තරු රටාවත් අපිට හඳුනා ගන්න එච්චර අමාරුකමක් ලැබෙන්නේ නෑ. අර සිංහයෙක් නේද හිටගෙන ඉන්න ස්වරූපයක් පේනවා මේ. ඊට පස්සේ ගෝනුස්සා තරු රටාවත් අපිට එච්චරම අමාරු වෙන්නේ නෑ හඳුනා ගන්න. ගෝනුස්සෙකුගේ හැඩය ගන්නවා. දකුණු කුරුස තරු රටාවත් අපිට එච්චර අමාරු වෙන්නේ නැහැ. මෙන්න මේක. ගැටලුව තියෙන්නේ ඔන්න ඔය දෙකේ විතරයි. හරිද? හරි. එහෙනම් දැන් බලන්න පුතේ. හරිනේ.
ඔය විදියට යා කරගන්න එක. හරි. අපි එහෙනම් ඒ කොටසෙන් යමු ඊළඟ ඒකකයට බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ ටික අලුත් දේවල් ටිකක් පුතේ මම දැම්මේ මේවා මේ කාලීනව වැදගත් වෙන නිසා නේද අපිට දෙවෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්න විදියට මේවා අහන්න පුළුවන්. කාලීන ප්‍රශ්නයක් විදියට. හොඳද පුතේ? මේවා අපට ප්‍රයෝජනවත් වෙන ඒක විදියට දක්වන්න පුළුවන් වෙන්නේ. බලන්න මේ සලකුණ ඔයාලා දන්නව ඇති නේද? මට වැඩිය හොඳට දන්නව ඇති හැබැයි ඔයාලා. හරි. අපි කාගෙන් හරි අහලා බලමු. මෙන්න මේ සලකුණ මේ F අකුරක් වගේ ඉතින් සලකුණ තියෙන්නේ මම අහන පුතාන් කියන්නේ මේ ඔයාලා වෙන නම ඊනුද මොකද්ද පුතේ? ඔයාලා මේවා දන්න මට වඩා හොඳට. Facebook. Facebook කියන එක නේද? ඒකනේ කියන්නේ. ඕනම වරක් දන්නේ නැහැ විභාගයට ආවොත්. හරි නේද? තිනුලි මේ මොකද්ද පුතේ? මේ කොළ පාටින් තියෙන්නේ WhatsApp. WhatsApp. ඒව නම් ආයෙ টොප් එකට කියන්නේ. සිංහලෙන් මේ Gmail කියන්නේ මේක නේද? Gmail. ලියුමක් යවන්න නේද? හරි. sorry නෑ මේක Gmailද නෑ? Google teacher. ඒකනේ මම දන්නවා. මම ඒක ඕනකම මේක කරේ. මේක Gmail කියන්නේ මේක හරිද? මේක Google වලට අදාළ වෙන්නේ. දන්නව නේද? පොඩ්ඩ මේ මොනවද? හරි. ඒකනේ මම කිව්වා මට වැඩි හොඳට දන්නවා කියලා. හරි. ඔන්න අපට හදිසියවත් ඇහුවොත් පුතේ ඔය සලකුණු 4 විතරයි සාමාන්‍යයෙන් අහන්න තියෙන්නේ. අහලා නම් නෑ මේ වෙනකන් නේද? ඒක නිසා අපි ඒකට සූදානම් යන එක වැඩිය හොඳයි. හරිද පුතේ? හරි. එහෙනම් අපි අපේ ඊළඟ කොටසට යමු. අන්න මෙන්න මෙතන වාඩි වෙන්න පොඩ්ඩකට. හරි. ඊළඟට බලන්න මෙන්න මේක අපිට ඉතාමත්ම වැදගත් වෙන එකකයක් නේද? මෙන්න මේක අපේ නේද sannivedanaya කියන එකට අයිති වෙනවා. මෙන්න මේක හොඳින් බලා ගන්න පුතේ. මම මේ අකුරක්වත් වරද්දන්න ඕනේ නැති නිසා තමයි මම මේ ලියලම තිබ්බේ මේකේ. බලන්න මාධ්‍ය හා sannivedanය භාවිතය කරමින් පහත වගුව සම්පූර්ණ කරන්න. පුතේ නිසද්දව ඉන්න. හරි. sannivedanයේ ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවා. පුතාලා මේ උඩින් ලියා ගන්න. sannivedanයේ ප්‍රධාන අවස්ථා sannivedanයේ අවස්ථා sannivedanයේ අවස්ථා තියෙනව 3ක්. පුතාලා අවස්ථා 3ක් තියෙනවා පුතේ. එකක් තමයි පළවෙනි අවස්ථාව තමයි යවන්න. දෙවැන්න තමයි මාධ්‍ය. තුන්වැන්න තමයි පුතේ ලබන්න. sannivedanයේ අවස්ථා 3 මොනවද? යවන්නා අපි ඔකට කියන sannivedana සිත කියලා. යවන්නා මාධ්‍ය ලබන්නා. මෙන්න මේ ටික තමයි sannivedanයේ ප්‍රධාන අවස්ථා 3 විදියට සලකන්නේ. මෙන්න මේක මතක තියාගන්න. මේක ඉරක් ගහන්න එන්න පුළුවන් විභාගේ. sannivedanයේ අවස්ථා 3 මොකක්ද කියලා පිළිතුරක් විදියට තෝරන්න එන්න පුළුවන්. පිළිවෙලින් ගත්තොත් යවන්නා මාධ්‍ය ලබන්නා. හරිද? ඒක සටහන් කරලා තියාගන්න. ඒක අත්‍යවශ්‍යම දෙයක්. විවාහයේදී ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් sannivedanයේ අවස්ථා මොනවාද කියලා. එහෙනම් අවස්ථා 3යි යවන්නා මාධ්‍ය ලබන්නා. මම මේ එක එක ඒවට අදාළව එන්න පුළුවන් මාධ්‍ය වලට අදාළව යවන්නා සහ ලබන්නා නම් කරලා තියෙනවා. ගුවන් විදුලිය කියන sannivedana මාධ්‍යයේ යවන්නා වෙන්නේ පුතේ නිවේදකයා, ලබන්නා වෙන්නේ ශ්‍රාවකයා. යවන්නා නිවේදකයා, ලබන්නා ශ්‍රාවකයා. හරි සටහන් කරගන්න පුතේ. රූපවාහිනිය කියන මාධ්‍යයේ යවන්නා වෙන්නේ ඉදිරිපත් කරන්න කෙනා හරි රංගන ශිල්පියා හරි. ඉදිරිපත් කරන්නා හරි දැන් ප්‍රවෘත්තියක් නම් ඉදිරිපත් කරනවා නාට්‍යයක් චිත්‍රපටියක් වගේ නම් රංගන ශිල්පියා. ඒකේ ලබන්නා වෙන්නේ ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයා.
වේදිකාව කියන එකේ වේදිකාවේ යවන්නා වෙන්නේ රංගන ශිල්පියා, ලබන්නා වෙන්නේ ඒකෙත් කියන්නේ ප්‍රේක්ෂකයා තමයි. වේදිකාව කියන්නේ ඔය වේදිකා නාට්‍යයක වගේ ඒක නරඹන කෙනාට කියන අපි ප්‍රේක්ෂකයා කියලානේ. ලියුම කියන එක යවන්නා වෙන්නේ පුතේ ලියන්නා හෝ යවන්නා, ලබන්නා වෙන්නේ ලියුම ලබන්නා. ලියන්නා හෝ යවන්නා, ලියුම ලබන්නා. පොත කියන එකේ යවන්නා වෙන්නේ ලේඛකයා, ලබන්නා වෙන්නේ පාඨකයා. පොත ලියන කෙනා තමයි යවන්න වෙන්නේ, එයා ලේඛකයා. පොත කියවන කෙනා තමයි ලබන්න වෙන්නේ, එයා පාඨකයා. මේක හොඳින් මතක තියාගන්න ඕන තැන. හරිද? පුතා සටහන් කරගත්තද ඒක? නෑ සර්. හරි සටහන් කරගන්න. ඒක පැහැදිලිව මේ අකුරු වලින්ම ඉස්පිරි පාපිරි වෙනස් කරන්න නැතුවම සටහන් කරගන්න. මම මේක ලියලා තියෙන පුතේ ඒක නිසා. අකුරක් හරි වෙනස් වුණොත් එතන ගැටලුවක් එන නිසා. හරිද? හරි සටහන් කරගත්තද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් අපි අපේ ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? පහත දී ඇති රෝග ඇතිවීමට බලපාන හේතුව ලියන්න. ඩෙන්ගු. අපිට ඩෙන්ගු රෝගය බෝ කරන්නේ කවුද පුතේ? ඩෙන්ගු රෝගය බෝ කරන්නේ ඊඩිස්. අදුරුවා. ඔව් මදුරුවා බෑ. ඊඩිස් මදුරුවා. හරියට බලයා ගන්න. ඊඩිස් මදුරුවා. ඊඩිස් මදුරුවා. ඊඩිස් මදුරුවා. මදුරුවාගේ නමත් එක්ක පොඩ්ඩක් මතක තියාගන්න එක වඩා හොඳයි. ඊඩිස් මදුරුවා. බරවා රෝගය හදන්නේ කියුලෙක්ස් මදුරුවා. කිව්ලෙක්ස් අදුරුවා. ඔව්, කියුලෙක්ස් මදුරුවා. බරවා රෝගය හදන්නේ කියුලෙක්ස් මදුරුවා. කියුලෙක්ස් මදුරුවා. කියුලෙක්ස් මදුරුවා. මැලේරියාව හදන්නේ ඇනෝපිල්ස් මදුරුවා. ඇනෝපිල්ස් මදුරුවා. මෙතන පුතේ අර ෆ අකුර දාන්න හොඳේ අර සිංහල භාෂාවේ තියෙන අර පයන් අනිත් පැත්ත ගහපු එක අන්න ඒ ෆ අකුර දාලා මම ඒක ලියලා පෙන්නන්නම් මෙන්න මේක අකුර ඇනෝෆිල්ස්. ඇනෝෆිල්ස්. ඇනෝෆිල්ස් මදුරුවා. හරි. කොලරාව. කොලරාව බෝ වෙන්නේ අපිරිසිදු ජලය හා අපිරිසිදු ආහාර මගින්. අපිරිසිදු ජලය, අපිරිසිදු ජලය
හා අපිරිසිදු ආහාර. ආහාර. අපිරිසිදු ජලය, අපිරිසිදු ආහාර. ඊළඟට පාචනීය බෝ වෙන්නේ පුතේ අපිරිසිදු ජලය හා අපිරිසිදු ආහාර මගින්. පාචනීය බෝ වෙන්නේ අපිරිසිදු ජලය, අපිරිසිදු ආහාර මගින්. ඒකෙන්ම තමයි පාචනීය බෝ වෙන්නේ. අතිසාරයේ බෝ වෙන්නේ අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර. අතිසාරයට එන්නේ ඒ හේතුවම තමයි. අපිරිසිදු ජලය හා අපිරිසිදු ආහාර. හරි. ඊළඟට පැපොල බෝ වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට. එක්කෙනෙකුට පැපොල හැදුනොත් අන් කෙනාටත් හැදෙනවා. ඒ කියන්නේ රෝග වාහක පුද්ගලයන් මගින්. රෝග වාහක පුද්ගලයින් මගින්. ඉන් මගින්. රෝග වාහක පුද්ගලයින් මගින්. සරම්ප කියන රෝගී තත්ත්වය බෝ වෙන්නේ රෝග වාහක පුද්ගලයින් මගින්. රෝග වාහක පුද්ගලයින් මගින්. ඊට පස්සේ කොරෝනා බෝ වෙන්නේ නේද? රෝග වාහක පුද්ගලයන්ගේ කෙල සහ සොටු මගින්. එහෙනම් අපි ලියමු නේද? ආසාදිතයෙකුගේ කෙල සහ සොටු මගින් කියලා. ඒකට අපි ලියන්නේ ආසාදිතයෙකුගේ කෙල සහ සොටු මගින්. සහ සොටු මගින්. සොටු මගින්. කැස්සොත් හරි පොට්ටු වලින් තමයි බෝ වෙන්නේ. දියවැඩියාව හැදෙන්නේ සීනි මට්ටම වැඩි වීම නිසා නේද? අධික පැණි රස මගින්. අධික පැණි රස. අධික පැණි රස. රස ආහාර මගින්. අධික පැණි රස ආහාර මගින්. හරි. අම්ල පිත්ත රෝගය. අම්ල පිත්ත රෝගය කියලා කියන්නේ මොකද්ද පුතේ? අපි ඔය ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. නේද? ඔය බඩවැල් තුවාල වෙන එක නේද? ආමාශය තුවාල ගැස්ට්‍රයිටිස් තමයි ඔය අම්ල පිත්ත රෝගය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ශනික ආහාර අධික තෙල් වගේ ಜಾති ආහාර ගැනීමෙන්. හරි. එහෙනම් ලියන්න මිරිස් සහිත ආහාර ගැනීම. ශනික ආහාර අධික තෙල් සහ මිරිස් සහිත ආහාර ගැනීම. ශනික ආහාර තෙල් අධික ආහාර තෙල් බහුල ආහාර අඩංගු ආහාර ආහාර ඊට මිරිස් සහිත ආහාර ගැනීම. මිරිස් සහිත ආහාර ගැනීම. ශිෂ්ට අඩංගු ආහාර ඔව් එහෙමත් ගන්න පුළුවන්. මේ කාරණාව ලියන්න මිරිස් සහිත ආහාර ගැනීම. ඔන්න ඕක නිසා තමයි ඔය අම්ල පිත්ත රෝගයවත් ગેස්ට්‍රයිටිස් කියලා අපි හඳුන්වන්නේ. ગેස්ට්‍රයිටිස් කියලා නම ඉන්නේ නෑ විභාගෙට. විභාගෙට එන්නේ අම්ල පිත්ත රෝගය කියන එක. හරි.
අධිරුධිර පීඩනය. අධිරුධිර පීඩනය කියන්නේ ඔය ප්‍රෙෂර් එක කියලා කියන්නේ නේද? ඒකට හේතුව තමයි නේද? තෙල් අධික ආහාර ගැනීම සහ ව්‍යායාම නොකිරීම. අධිරුධිර පීඩනයට හේතුව තෙල් අධික ආහාර ගැනීම සහ ව්‍යායාම නොකිරීම. තෙල් අධික ආහාර ගැනීම හා ව්‍යායාම නොකිරීම. ව්‍යායාම නොකිරීම. ව්‍යායාම නොකිරීම. තෙල් සහිත ආහාර ගැනීම හා ව්‍යායාම නොකිරීම. හෘද රෝග ඇති වෙන්නත් හේතුව ඒකම තමයි. තෙල් අධික ආහාර ගැනීම සහ ව්‍යායාම නොකිරීම. ඔය heart attack එන්නත් ඒව තමයි හේතු වෙන්නේ. තෙල් අධික ආහාර ගැනීම සහ ව්‍යායාම නොකිරීම. හරිද? හරි. පුතා ලියාගත්තද? හරි. තරංග ගත්තද පුතේ? හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්න වලට පුතේ. ඔයාලා සටහන් කරගන්න අවසන් වෙන්නේ නැති. හරි. හරි. ඊළඟට දැන් දෙමළ වචන ටිකක් නේද? අම්මට කොහමද පුතේ දෙමළෙන් කියන්නේ? අම්මාම තමයි නේද? හරි. සටහන් කරගන්න පුතේ. එළුවට ඉංග්‍රීසියෙන් කියන්නේ goat කියලා. දෙමළෙන් කියන්නේ ආඩු කියලා. ආඩු සටහන් කරගන්න පුතේ. ආඩු. ඊළඟට කොළයට ඉංග්‍රීසියෙන් කියන්නේ leaf කියලා. දෙමළෙන් කියන්නේ ඉලෙයි කියලා. ඊලේ. ඉලෙයි. ඊතලයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇරෝ කියලා. දෙමළෙන් කියන්නේ ඊට්ටි කියලා. ඊටි. හ්ම්. ඊට්ටි. වංගෙඩියට ඉංග්‍රීසියෙන් කියන්නේ මෝටාර් කියලා. දෙමළෙන් කියන්නේ උරල් කියලා. ඉදිකටුවට ඉංග්‍රීසියෙන් කියන්නේ නීඩල් කියලා. දෙමළෙන් කියන්නේ ඌසි කියලා. මීයට ඉංග්‍රීසියෙන් කියන්නේ රැට් කියලා. දෙමළෙන් කියන්නේ එලි කියලා.
ඉනිමකට දෙමළෙන් කියන්නේ ලැඩර් කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ලැඩර් කියලා. දෙමළෙන් කියන්නේ ඒනි කියලා. පහට ඉංග්‍රීසියෙන් කියන්නේ 5 කියලා. දෙමළෙන් කියන්නේ අයින්දු කියලා. එකට ඉංග්‍රීසියෙන් කියන්නේ 1 කියලා. දෙමළෙන් කියන්නේ ඔන්රු කියලා. හරි. එහෙනම් අපේ ඒ අංක 4 කියන නිබන්ධනයත් එතනින් අවසන් වෙනව නේද?